දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රන්ගොයමේ පාට සහෝදර සහෝදරියනි මා තමුන්නාසේලාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ මගේ මේ මිත්‍රශීලී ආචාරශීලී සුහදශීලී කොකා දිනවඩ ලෙසයි අපේ කොකා අපිට සුහද පාට පාට දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රන්ගොයමේ පාට පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වගේම ලස්සනයි කටුසුවෙසින් ඉන්නෝ පාට මාරු කරගන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ මුතුරු වෙසින් ඉන්නෝ සතුරු පිලට පැනගන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වගේම ලස්සනයි පක්ෂවලට පාට දැම්මේ ඇයිද දෙයනේ යක්ෂ පැටව් පාට හින්දා මරා ගන්නවා අනේ ඉස්සර වගේ පාට වලට ආස හිතෙන්නේ පිස්සුවාගේ එක පාටක් පස්සෙම යනවා පිස්සුවාගේ එක පාටක් පස්සෙම යනවෝ පාට පාට දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රන්ගොයමේ පාට පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වාගේම ලස්සනයි Take it easy, පුතා. අපි බලමුකෝ ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා. දැන් ඉතින් ඊළඟට සංස්ථා සභාපතිකමකටවත් try කරන්නයි තියෙන්නේ රාජා. එහෙම නැත්තම් ඉතින් තානාපතිකමක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වුණේ?
ඇයි ඔබ වහන්සේලා මට තව මනාප 125ක් ලබා නොදුන්නේ? තව 125ක් තිබුණා නම් මගේ කොකත් ඇතුළේනේ. ජනතාව විඳින දුක ඔබ වහන්සේලාට පේන්නේ නැද්ද? දැන් මං කොහොමද දුක් විඳින ජනතාවට සේවය කරන්නේ? දෙවියනේ ඔබ කොහෙද? සර් ඉතින් ඕවා දෙයියන්ගෙන් අහලා වැඩක් නෑ. මොකෝ දෙයියන්ට ඡන්ද දින එකක් ඈ. මේ කාලේ දෙවි කෙනෙක් ඡන්ද ඉල්ලුවත් දිනන්න පුළුවන් කියලා ෂුවර් එකක් නෑ. මොකෝ දෙයියන්ට සුසු කන්නේ ඡන්ද ඉල්ලන්නට තියෙන්නේ. දැන් සර්ගේ පෝස්ටර් වල උනත් ගහලා තිබුණේවා සර්ගේ චරිතය ඇතුලේ නැහැනේ. දැන් සර්ගේ පෝස්ටර් වල ගහලා තිබුණා අවංක එඩිටර් තරුණ නායකත්වයේ කියලා. විපුලේ මල්ලි උඹ ගියාම බලන්න සර් අවංකද එඩිටර්ද තරුණද? සර් හිටියට කමක් නෑ ඔබ කියහන්. කියනවා. අවංකත් නෑ එඩිටරත් නෑ තරුණත් නෑ. ඇහුන්නේ ඔය කන් ඇහෙන්නෙත් නෑ. තරුණ නායකත්වය. ලියන මහත්තයා ඇයි සර්? උඹ යනවද කනවද? මොකද සර් ඇහුවේ? උඹ මෙතනින් යනවද නැත්තම් මගෙන් මොනව හරි කනවද? මම මොන හරි දුන්නොත් බොනවා සර්. දෙනොතට බොණ්ඩ වහ. ඇයි යකෝ මමගේ අහිංසක ජනතාවට සේවය කරන්න බැරි වෙච්ච එකට දුක් වෙනවා. මූමට බොඩ කතා කරනවා. හැබැයිටම සර් දිනුවා නම් ජනතාවට මොකද්ද කරන්න බලාපොරොත්තු වුණු සේවය? මමගේ අහිංසක ජනතාවට දුක් විඳින ජනතාවට ෂෙඩ් එකකුයි වයින් ස්ටෝර් එකකුයි දාලා දෙන්න හිටියේ. ඒක මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න එනවා. ලීන මහත්තයා ලියනවා. එන්න. ලීන මහත්තයා තම සොඩ්ඩක් කටහන් ඉන්නවකෝ. මන්ත්‍රීතුමා කීත පාරන්නේ නැතු. ඒකනේ. ඒ මනුස්සයා දුක් සීන් එකේ ඉන්නේ. මම බැලුවේ මල්ලි දුක වැඩි වෙලා නිකන් හරි මේක අඩියක් ගහමු කියලා කිව්වනම් සිරියමේ සාරා නේද? අනේ මේ මම මේ කළුමු තල එන්න. සතුටුදායක ආරංචියක්. සතුරුදායකයි කියන්නේ සර් ඇත්තම කියනවා නම් හරිම සතුරුදායක ආරංචියක්. මොකක් සම්බන්ධවද? මරණයක් සම්බන්ධව. ඇහුන්නේ මරණයක් සම්බන්ධව. මරණය සම්බන්ධව? ඔව්. මරණය සම්බන්ධව නම් බෝරුවෝ කොහොමද ඒක සතුරුදායක ආරංචියක් වෙන්නේ? ඕකනේ කියන්නේ හැම මරණයක්ම දුකට හේතුවක් වෙන්නේ නැහැ සර්. සතුටුදායක මරණක් තියෙනවා. එහෙනම් කියලා බලන්න උඹලා ඔය කියන සතුරුදායක මරණ ආරංචිය මොකද්ද කියලා? මුදලාලි කියනවද මං කියන්නද? මල්ලි කියන්නේ මල්ලි. අයියා කියන්නේ. නෑ මල්ලි කියන්නේ. නෑ එක්ක අයියම කියන්නකෝ. දෙන්නගෙන් එක්කෙනෙක් කියහල්ලකෝ මගෙන් මැරුන්නකා. සර් ලිස්ට් එකේ ලිස්ට් එකේ කිව්වේ? මනාප ලිස්ට් එකේ ආයි ඩඩ ඇලින මහත්තයා මොකද ඔය මූට වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ සර්. මට නම් පේන්නේ මුගේ නහිමියෙක් මැරලාද කොහෙද? මගේ නෑ හිමියෝ කොහෙද ඔය මනාප ලිස්ට් එකේ ඇල්වේ ගොන් ලියන්න. එහෙනම් කවුද මම මැරලා තියෙන්නේ? සර් ලිස්ට් එකේ ආයි ඩඩ අඩෝ ඩඩ ආයි ඩඩ. කරුමුදලාලි තමසවත් කියනවා කවුද මැරලා තියෙන්නේ කියලා. මනාප ලිස්ට් එකේ වැඩිම මනාප ගත්ත ධනජය ඇමතුමා. ඉතින් මැරිලාද?
තාම මැරිලා නෑ. තාම මැරිලා නෑ. මැරිලා නැද්ද? එහෙනම් උන්නටන්නේ. ඒ උනාට ඕක මැරෙනවා. ඒක ෂුවර්. ඇයි මුදලාලි සුළුපටු මනාපතෝගයක්ද මේ මිනිස්සයා ගත්තේ? ඒ සතුටට heart attack එකක් ඇවිල්ලා කෙලින්ම පපුවෙන් එකයි. දැන් මිනිහා ඉන්නේ අර අයිසු දැඩි සත්කාරයකකින්. දැනටමත් මැරිලාද කියලා විශ්වාස නෑ සර්. ඕකනේ මම හැම තිස්සෙම කියන්නේ දූගේ වාසනාවට තමා මේ හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙන්නේ. You are very lucky, very lucky. අනේ තෑන්ක්ස් මාමා. ඇත්තටම මේක ඇහුවහම නම් මාමා මගේ හිතටත් ලොකු සැනසීමක් දෙන්නුණා. Of course. ඒ වුණාට ඒ මිනිස්සයා කවද මැරෙයිද කියලා කවුද දන්නේ? එහෙම කතා කරන්න එපා. අද පන්නන්න අමාරුයි කිව්වා. කවුද කිව්වේ දොස්තර මහත්තයාද? නෑ කට්ටනි මහත්තයා. අපේ මන්ත්‍රීතුමාට සුහද කොකාට. මේ මෙතන ගෑ ගන්න පල්ල බං. යමල්ල ස්පිරිතාලෙට. බය වෙන්න එපා. අපි පොඩ්ඩක් බලමුකෝ. ඩොක්ටර්ස්ලා කියන විදිහට තත්ත්වෙ නම් හොඳ නැහැ. අනේ දෙවියනේ. ධනජයමතුමාගේ ආයුෂත් තරම් මං ජීවත් වෙන්න ඕනේ. මොනවද ওই තම්සි කියවන්නේ? ධනජයගේ ආයුෂාරන් තම්සි ජීවත් වෙන්නේ? නෑ නෑ සර්. අපේ ආයුෂත් තරම් එතුමා ජීවත් වෙන්න ඕනේ. මේ කනකාටුදායක අවස්ථාවෙත් මැරදි වන්න එපා සර්. අනේ ඉතින් අසරණ හොඳ මිනිස්සුන්ටමනේ මෙහෙම වෙන්නේ. මැරෙනවා නම් ඉතින් තව මැරෙන්න ඕනේ උන් කොච්චර ඉන්නවද? මොකක්? නෑ නම සර්ට කිව්ව නෙමෙයි සර්. ඇත්තටම සර් කොහොමද මේ ඇටැක් එක ආවේ? වැඩිම මනාපගත්තේ මෙතුමානේ. ඒ සතුටට. ඔන්න බලන්න සර් අපි මනාප ගණ්ඩ නැහෙනවා. මේගොල්ලෝ අරන් නැහෙනවා. මම මේ වෙනවට කියනවනේ මේස. සර්ල දෙන්න වුණත් ඕනවට වැඩිය මනාප ගන්නේ පරිස්සමින් ආ. මොනවද ඔය මේ කියන මූසල කතා? මූට පිස්සු. ඇමතිතුමා. ඩොක්ටර්? ජය වේවා. පිස්සුද? මොකක්? වැඩේ හරි වැඩේ හරි හරි වැඩේ හරි සංවේගා ප්‍රාප්ත ශෝකාකූල නොනවරණී මහත්තුරුනි අද අපිට හරි සන්තෝෂ ජනක දවසක්. ඒ මොකද අපි කොක්කා නැවතත් අපිට හම්බ වුණා. අපිට කෙලවුණා තමයි කියලා. නෑ අපිට තාම කෙලවුණේ නෑ. මේ රාජා අර අමාත්‍ය සංගමයේ සභාපතිතුමා වීලා නේද? ඔව් ඇයි කියලා අහන්නේ. අමාත්‍ය සංගමයේ සභාපතිතුමා ඔහොම බීලා නම් සමාජිකයෝ කොහොම බොයිද? කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්නේ. ප්‍රතිපත්තියක් නැති වෙන්නේ කොහොමද? මිනිහා නියම ප්‍රතිපත්තිකරුක මිනිස්සයා. එහෙමනම් ඔය බොන්නේ? බොන එක තමයි මිනිහගේ ප්‍රතිපත්තිය. ඔය නිලතර ලැබුණයි කියලා කවදාවත් ඔය මිනිස්සයා ප්‍රතිපත්ති කඩලා නැහැ. ඔය සභාපතිකම ලැබිලා මිනිහා බීම නැවැත්තුව නම් තමයි ඔන්න මිනිහා ප්‍රතිපත්ති කැඩුවා වෙන්නේ. මේක යකාගේ ප්‍රතිපත්තියක්නේ. ඇයි යකෝ? යකෝ මේ මේ දන්නේ දේවල්ට කඩුනදා ඉන්නවද? මුළු ජීවිතය විදහාලන කුඩයක්ය අඩලෝ දහම
එහි එක නනයක්ය මිනිහා විසින් මෙය උසුලන කනුවක්ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක්ය සොයිම්බර ශෝකාකුල මිත්‍රවරුණි දැන් මේ අපේ අභාවප්‍රාප්ත රාජමන්ත්‍රී මන්ත්‍රීතුමා අභාව ප්‍රාප්ත වුණේ ධනජය ධනජය. දැන් එතකොට මල්ලි අපේ රාජමන්ත්‍රී මන්ත්‍රීතුමාට මොකද වුණේ? මැරිච්ච ගායනට අපේ එකපත් වුණානේ. එතකොට මල්ලි දැන් මේ සාදය අරකා මැරිච්ච එකටද මේක පත්වෙච්ච එකටද? දෙකටම මේ අනේ ලියන මාත්‍යයා ඔයාගේ ඔය බයිලා නවත්තලා සින්දුවක් කියමුකෝ. සින්දු කියන්න බඩු මදි මල්ලි. හරි බඩු දෙන්න තමසේ පටන් ගන්නවකෝ. දන්නවන් උන් අප කන්න සාමි රාජතෝරයේ අප කන්න සාමි නෙමෙයි අපෝ කන්න දැන් ඉන්න සාමි ගැන සින්දුවක් පටන් ගමු මේව. සෙල්ලං අපේ රාජමන්ත්‍රී දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ ප්‍රශ්නයක් උනේ නැතේ මනප අඩු වුණා කියලා මනප අඩු වුණා කියලා ප්‍රශ්නයක් උනේ නැතේ වැඩි මනප ගත්ත කෙනා දැන් මෙලෝ නැතේ වැඩි මනප ගත්ත කෙනා දැන් මෙලෝ නැතේ සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව සාදුකින් පෙළෙන උන් නැගිටලා දුවපියව සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ විරුද්ධ පක්ෂේ නැතේ රකී පක්ෂේ හැම එකාම රකී පක්ෂේ හැම එකාම විරුද්ධ පක්ෂේ නැතේ අධාර් මිස්ටර් දේශපාලනේ ධර්මිෂ්ඨ දේශපාලනේ සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව සාදුකින් පෙළෙන උන් නැගිටලා දුවපියව සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ
ඔන්න රාජමන්ත්‍රී ආයිත් තමුසට දෙයෝ බැලුව. දැන් ඉතින් ඊළඟ ඡන්ද ගැන හිතලා ඡන්දදායකයින්ගේ හිත ගන්න පුළුවන් විදිහේ වැඩ ටිකක් කරනවා. තේරුණාද? උන්ගේ හිත ගන්නවා කියන එක ලේසි නෑ සර්. අයිසේ වැඩ කරනවා. වැඩ. කොච්චර වැඩ කළත් වැඩක් නෑ සර්. ඔය ඡන්දදායකයෝ කියන්නේ සර් මහා පුදුම සත්තු කොට්ටාසයක්. කොච්චර වැඩ කළත් උන්ගේ හොඳක් අහන්න ලේසි නෑ. එකෙක් හොඳ කියනකොට 10ක් බයිනෝ. 10ක් හොඳ කියනකොට 100ක් බයිනෝ. 100ක් හොඳ කියනකොට බනින්නේ නැත්තේ කාටද ඕයි? දැන් මට කී දෙනෙක් බනිනවද? සර්ට විතරක් ඈ. ඇයි සර්ගේ අම්මට? ඔයිලා මේ යන්න. මොකද්ද තම්සි කිව්වේ? නෑ සර් මං කිව්වේ සර්ගේ අම්මා කොච්චර යහපත් ගුණකරුක මිනිස්සෙක්ද? සර් කරන දේවල් වලට ඒ අහිංසක අම්මා පලි නෑනේ. අපි වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙවෙයි ඕයි. තමුසල කරන දේවල් වලට. ඉතින් සර් අපිත් එහෙමනේ. අපිත් වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙමෙයි සර්ලා කරන දේවල් වලට. බනින එක බනිනවා සර්. මොනවා කළත් බනිනවා. හොඳක් කළොත් වැඩිපුර බනිනවා. හැබැයි ඉතින් බැන අපිටම ඡන්දෙ දෙනවා. එක අතකට මේ දේශපාලනය කියන එක බැනුම් අහන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි අයිසේ. අනේද කියන්නේ. ඔන්න ඔහෙ බැනපුතෙන්ස අපේ ඇගේ වදිනොවේ අපි ඔන්න ඔහෙ කරගෙන ගිය විදිහටම දෙකටම කරගෙන යන්. එහෙමනම් තමුස යනවා. මට ලොකු සර් හම්බෙන්න යන්නත් තියෙනවා. කොහොම හරි කමක් නෑ. ආසනයට වැඩ ටිකක් කරනවා. හොඳයි සර්. සර් එහෙනම් ලොකු සර් ඉදිරියේ මං ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. එහෙනම් සර්ටයි ලොකු සර්ටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි. යන්නම් සර්. මල්ලිලට කියන්න මල්ලිලා අපේ මන්ත්‍රීතුමාගේ ජයග්‍රහණ පිටිපස්ස හිටියේ මම. ඔයා කොහෙද පිටිපස්ස හිටියේ? ඇයි මල්ලි? මම පිටිපස්සේ හිටියේ. ඒක තමයි ඔය යහන්නේ තමුසේ කොහෙද පිටිපස්සේ හිටියේ කියලා. ඇයි මල්ලි මල්ලිට මතක නැද්ද? අපි කැන්වසින් යනකොට ජීප් එක පිටිපස්සේ හිටියේ මම. එතකොට පෝස්ටර් බැනර් ගහන්න යනකොට ලොරිය පිටිපස්සේ හිටියේ මම. ඇයි රැස්වීම වල ස්ටේජ් එකේ පිටිපස්සේ හිටියේ මම. ඉතින් මල්ලි මම නෙමෙයිද මේ ජයග්‍රහණ පිටිපස්සේ හිටියේ? මේක නිසුමනේ අයියේ. ඔය කියන හැම තැනකම අරක්කු තිබුණේ පිටිපස්සේනේ. ඉතින් මෙයා පිටිපස්සේ හිටියා කියන කතාව හරි. මල්ලි හරි මල්ලි. මල්ලිට තේරුණා. එහෙනම් ඒකයි කතන්දරේ. එතකොට තමුසේ ඉඳලා තියෙන ජයග්‍රහණය පිටිපස්සේ නෙමෙයි අරක්කු පිටිපස්සේ. සිරියමේ සාරා. ඔය මල්ලිට තේරෙන්නේ? අපි අරක්කු පිටිපස්සේ නොඉන්න මේගොල්ලෝ ජයග්‍රහණය කරයිද? සිහි කල්පනාව හොඳින් තියාගෙන කරන්න පුළුවන් වැඩද මල්ලි අපි කළේ? සිහි කල්පනාව එනකොට ලැජ්ජ හිතෙනවා ඔයි. කරපුව මතක් කළා. එතකොට ලැජ්ජ හිතුනම ලියන මහත්තයා මොකද කළේ? ආයි බිව මල්ලි. මල්ලට කියන්න මේ මුළු ඡන්ද ව්‍යාපාරෙදිම මම හොඳ සිහියෙන් හිටපු එක දවසක්වත් මතක නැහැ. ෆෝන් එකට රීලෝඩ් දානවා වගේ අඩු වෙනකොට දාගන්නවා. ඉතින් මල්ලි කාටද කියන්න පුළුවන් මේ ජයග්‍රහණ පිටිපස්සේ මම හිටියේ නැහැ කියලා? ඔක්කොම් පුතේ ඔක්කොම රැස්වීමකට ගිහින් දන්නේ නේ. දැන් කොහෙද බා රැස්වී? ඡන්දේ ඉවරයිනේ. ආයි රැස්වීම තියන්නේ ඊළඟ ඡන්දෙට. ඒක නම් ඇත්ත නන්දේ. මුන්ට මිනිස්සු මතක් වෙන්නේ ඡන්දේ කාලේ විතරනේ. කාටද බුලුවේ කතා කරන්නේ? කට පරිසම් කරගනින්. අනික මං ඔබට කී සැරයක් කිව්වද? උකුන් අයියට മന്ത്രി හාමුදුරනේ කියපන්. අක්කට මැද. හරිනේ? හරි නන්දේ.
මං ඔය නැති තැන බැන්නට ඉන්න තැන ගරු කරලා කතා කරන්න දන්නවා. කොහෙද බං මේගොල්ලෝ ගියේ? ඔක්කොම පුතේ. ඔක්කොම පුතේ. මේ පුංචි අම්මලානේ. ඔව්. ඒයි මෙන්න පුංචි අම්මා ඇවිල්ලා. සුවපත් වේවා. කොහොමද සුමුදු? හොඳින් ඉන්නවද? පුංචි අම්මේ. අනේ මගේ ඔක්කොම පුතේ. අපි නම් හිතුවේ මේ දාපාර උඹට ගෙදරටම වෙලා ඉන්න වෙයි කියලා උකුවෝ. නේ වෙලාවට දෙයියනේ දෙයිය බැලුවා. හරි අඬන්න දෙයක් නෑනේ පුංචි අම්මේ. දැම්මට මන්ත්‍රීකම ලැබුණන්නේ කොහොම හරි. මේ හොඳ වෙලාවට අරු මැරුණේ නේ. අරෝ කිව්වේ? අර වැඩිම මනාප ගත්තු එක ධනජේ. උගේ නහරයක් පොපුලල් නේද මලේ? සුමුදු ඔහොමද ලොකයට කතා කරන්නේ? ඈ පුංචි අම්මේ මූට හරියට කතා කරනවද කොන්නලා නෑනේ. කොල්ලෝ මං උඹට කී සැරයක් කිව්වද වැදගත් අයට වැදගත් විදිහට කතා කරන්න කියලා. මන්ත්‍රී ආමතුන්ට වැඳලා සමාව ගනි. ඉතින් මම මන්ත්‍රී හම්දුරන්ට මොකක් කියන්නේ ගියේ නෑනේ. මම බෑනේ මැරිච්ච කාටනේ. ඒක ජීවත් වෙලා හිටියනම් අපි කවදාවත් මෙහෙ එන්නේද? ඒකට කමන්නේ. වැඳලා සමාව ගනි. සුවපත්. දැන් ඕනේ නෑ. පුංචි අම්මේ යම්කෝ ඇතුළට. එන්නකෝ. සුමුදු වරෙන් පුතේ. යා. මේකනේ පුංචි අම්මේ. අද කාලේ රස්සාවක් හොයනොය කියන එක පුංචි අම්මේ හරියට නිකන් මේ කලුණක හොයන්න වගේ වැඩක්. රැකියා විරහිත උපාධිධාරීන්ම කොච්චරක් කියලා ඉන්නවද? එහෙව් එකේ මං සුමුදුවට රස්සාවක් දුන්නොත් එහෙම ආසනේ උන් කෑ ගහයි ඔන්න මං ඥාන සංග්‍රහ කළයි කියලා. අනිත් එක පුංචි අම්මේ සුමුදුවට ඒ තරම් අධ්‍යාපන සුදුසුකමකුත් නැහනේ. කොහෙද ඉතින් මුං ඔය ඉස්කෝලේ යවන්න මුංගේ මහයුන්ට සල්ලි එවාගේ තිබුණ එකක් ඈ. ඒ වුණාට පුතේ ඔය ඕන තරම් ඉගෙන ගත්ත නැති කට්ටිය ඉන්නවයි කියන්නේ ඔය මැති ඇමතිවරු ළඟ වැඩට. අනේ පුතේ බැරිද පුතේ මේක ඔය පුද්ගලික ලේකම් වගේ මොකක් හරි පොඩි රස්සාවකට දාලා දෙන්න. ඇහුන්නේ මං කිව්වේ පුද්ගලික ලේකම් වගේ පොඩි රස්සාවකට දාලා දෙන්න. ෂෝක් එකකට තියෙයි. අන්න පුංචි අම්මත් අදන්න ඉතින් මට කියලා අර මැරිච්ච ආච්චිව මතක් කරගන්න. සුමුදුවට පුළුවන් ද ඒ වගේ වගකීමක් දරන්න? පුද්ගලික ලේකම්කම කියන්නේ සුළුපටු තනතුරක්ද? අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක් දාන්න. සුමුදු මගේ අකවුස්සන තුල හිටහන්. එහෙම නෙමෙයි පුංචි අම්මේ. මෙහෙම කරමු. සුමුදුවම මෙහෙ නවත්තලා යන්න. ගෙදර ආරක්ෂාවටයි මාළිනියගේ තනියටත් එක හොඳයිනේ. මම පස්සේ මේට සුමුදුවව හොඳ රස්සාවකට දාලා දෙන්නම්කෝ. හරි මෙතන ලොකු අස්සන ඒ ඔතන නෙමේ මෙතන සොරි දිගස්සන මේකේ මෙතන කෙටි අස්සන ආයිබෝවන් හලෝ රාජමන්ත්‍රී මම මේ ගජනායක කතා කරන්නේ. අම්මේ මම මේ දැන් ඔබතුමාව මතක් කර හිටියේ. ඇයි තමුසට වෙන වැඩක් නැද්ද මාව මතක් කර ඉන්නේ? නෑ සර්. මං අද උදේ වාහනේ එනකොට මං දැක්ක කුණු ගොඩක් ළඟ ඌරෙක් ජරාව කකා ඉන්නවා. මට ඌව දැක්කම ඔබතුමාව මතක් වුණා. තමුසට මොකද ඕයි ඌරෙක් දැක්කම මාව මතක් වෙන්නේ?
තම්ස කියන්නේ මං ඌරෙක් වගේ දරාව ගනවා කියලාද? පිස්සුද සර්? සර්ට එහෙම කියනවද? එහෙම එකට නෙවෙයි සර්. සර් ඌරු මස් වලට ආසයිනේ. පෝක්. මට මතකයි සර් දවසක් පෝක් හරි ෂෝක් කියා අලි ඌරු මස් පිංගානක් කෑවා. ඔය දැන් වැඩ කරන්න නැති කතා නවත්ත ගන්නවා. තම්ස දන්නවද දැන් මං කොහෙද ඉන්නේ කියලා? මන් දන්නේ නැහැ සර්. ඇත්තටම කොහෙද ඉන්නේ? සර් පිටරටද? පිටරට නෙවෙයි යෝයි. මම ඉන්නේ තම්සගේ ආසනේ. ආසනේ? වෙන්න බෑ. දැන් මං ඉන්නෙත් මගේ ආසනෙන් සර්. අනික මම වාඩිලාම ඉන්නේ. මේ සුමනසිරි මයි ළඟ ඉන්නේ. සුමනසිරි අපේ ඇමතුමාට ආයිබෝවන් හලෝ කියන්න. ආයිබෝවන් හලෝ good morning have a nice day. පණ්ඩිතයා නොවේ කිව්ව දේ විතරක් කරපන්. ඇහුණා නේද සර්? සර් මට විහිළු කරනවද කොහෙද? අයිසේ ඔය මෝඩ කතා නවත්තනවා. මම දැන් ඉන්නේ තමුසගේ චන්දබල ප්‍රදේශයේ. අර පහුගිය ආණ්ඩුවේ මුල්ගල තියලා අපි විවෘත කරපු ඔර්ලෝසු කණුව ළඟ. අපට සිරි. ඒ කියන්නේ මේ අපේ හන්දියේ අනේ සර් මේ කලින් දැනුම් දීමක් කළේ නැපායි සර්. එහෙම කළා නම් තොරණක් ගහලා ස්කූල් බෑන්ඩ් එකක් ගෙනල්ලා රතිඥ ටිකක් පත්තු කරලා මල් මාලයක් දාලා පොඩි පිළිගැනීමක් සූදානම් කරන්න තිබුණානේ සර්. මේ මම ආවේ තමුසගේ පිළිගැනීම උත්සව බලාපොරොත්තු වෙන්නේ නෙවි. තමුසේ ළඟදී මේ ඔර්ලෝසු කණුවේ වෙලාව බැලුවද? වෙලාව? අනේ සර් මට වෙලාව බලන්නවත් වෙලාවක් නෑ සර්. ඒ තරමට වැඩ සර්. ඇයි සර්? මොකද වෙලා තියෙන්නේ? තම්සේ මගෙන් දහන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ඔර්ලෝසුවේ හතර පැත්තේ තියෙන වෙලාවල් 4ක්. ඒකවත් හරි වෙලාව නෑ. මම දැන් ගමනක් යනවා. ඒ ගිහින් ආපහු එන්නේ මේ පාරේ. එනකොට මේ ඔර්ලෝසුවේ වෙලාව නිවැරදිව තියෙන්න ඕනේ. කටු හරියට කරකවෙන්න ඕන. මේ ඔර්ලෝසුවේ වෙලාව හරියට හදාගන්න බැරි වුණොත් මම තමුසේ ගැන ලොක්කට රිපෝට් කරනවා. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා. අනේ සර් අනේ ලොක්කට නම් සර් මේ සර් ඇයිස කොබලන් හලෝ මොකද බබා? ඇයිස මොකද වෙලා තියෙන්නේ? ඇමතිතුමාට තද වෙලා අපේ අන්තිය ඔර්ලෝසු කණුවේ වෙලාව වැඩ කරන්න හැල්ලු. ඇමතිතුමා මේ හැවිල්ලා තියෙන වෙලාව බලාගෙන යන්නද? අනේ මන් දන්නේ නැහැ බං මේ ඇමතිවරුන්ටත් තමන්ගේ අමාත්‍යාංශවල තියෙන වැරදි අඩපාඩු පේන්නේ නැහැ. අපේ ආසනේ වැරදි තමයි පේන්නේ. ලියන්නට කියනවා මොකෙක් හරි හොයලා ඔය ඔර්ලෝසු කණුවේ වෙලාව හදන්නයි කියලා. ඇමතිතුමා එන කලින් කටු කරගෙන ඕනේ. ඉක්මන් කරලා යනවා. අද මොන වැඩ තිබුණත් මේ වැඩේට ප්‍රමුඛ ස්ථානය දෙන්නයි කියනවා. ලියන්න එක තමුසෙත් යනවා. අනේ මන් දන්නේ ගජනායකයා ලොක්කට මං ගැන මොනව කියයිද කියලා. ඔර්ලෝසුවේ වෙලාව බලන්න කලින් මගේ වෙලාව බලාගත්තා නම් හොඳයි වගේ. අප්පුහාමි මල්ලි. මල්ලි නෙමේ අපෝමි අයියා. පේන්නේ නැද්ද වඩා වැඩි මල් කියලා? කමක් නෑ බං. අප්පුහාමි මල්ලි අපි മന്ത്രിතුමාට කතර ගැහුවා කියලා අපිට හතර මහා නිදානේවත් හිතූ පැතූ සම්පත්වත් පහළ වෙන්නේ නෑ. ඒවා පහළ වෙන්නේ එතුමල්ලට. අන්නේ ටික තේරුම් අරගෙන හැමදාම උදේට උදේට මේදුවන්ගෙන් නැතුව සොයන් තකියාවක්වත් සොයන් කරන්න බලනවාකෝ. හොඳයි එහෙනම් ලී මහත්තයා මං ගිහිල්ලා එන්න. එන්න එපා. ගිහිල්ලා එහාට වෙලා ඉන්න. හොඳයි. අයින් කොහොම ලියන මහත්තයා අලි කෙලියයි ඔයි. ඔය කෙලප දෙම් බං අපට මොකෝ අපේ අලිය විහිළු නෙමෙයි ලියන මහත්තයා. මන්ත්‍රීතුමා ඔන්න ඔහෙට වැදගත් රාජකාරියක් පැවරුවා. මට පැවරුවා නම් ඒක වැදගත් රාජකාරියක් වෙන්න බෑ මල්ලි. මේ ලියන මහත්තයා නිකම් පණ්ඩිතයා වෙන්නේ නැතුව කියන දේ අහනවද? මොකද සුමනේ රාජකාරිය? හන්දිය ඔර්ලෝසු කණුවේ වෙලාව වැරදිලු බං. ඉතින් ඕක අලුත් ආරංචියක්ද බං? ඕක විවෘත කළා මාසයක් යන කලින් ඕකේ වෙලාව වැරදියට දුවන්නේ. අනික මල්ලි ඕක මේ හන්දිය ලස්සන කරන්න හදපු එක මිසක් වෙලාව බලන්න හදපු මගුලක් නෙමෙයිනේ. එහෙම කියලා හරියන්නේ නෑ ඕයි. ඇමතිතුමා නියෝගයක් කරලා තියෙනවා එතුමා ආපහු වෙන්න කලින් ඔර්ලෝසුවේ කටු හරියට කැරකෙන්න ඕනේ කියලා. ඉතින් මන්ත්‍රීතුමා කිව්වා ලියන මහත්තයා ප්‍රමුඛ අපි සියලු දෙනාට ගිහිල්ලා ඒක හරි ගස්සන්න කියලා. සිරියමේ සාරා මල්ලි මේක අපිට කීයක් හරි අනුමත වෙන වැඩක්ද? ඔව්. වැඩේ හරි ගියොත් මොනවා හරි අනුමත වෙයි. එහෙනම් ඉතින් මොකද? යමල බලන්න. කන්නෙක් අර වෙලයි රට හාලේ බතට බොන්නේ බොරතියයි පෝරුවේ කළ පවට
යන්නේ කවදාද මව්පියෝ දකින්නට කොල්ලෝ කොල්ලෝ කන්නේ කර කොල්ලෝ මොකෝ කොල්ලෝ මෙහෙ බල්ලෝ ඉන්නවද? ඉන්නවා? ඔව් පුදුමයිනේ. ඇයි අපිට කවදාවත් බුරණ සද්දයක්වත් ඇහිලා නැහැ. නේද පුතේ? ඇයි අහලා නැද්ද බුරණ බල්ලෝ හපා නොකයි කියන කතාව? මේ ඉන්න බුරන් නැති බල්ලෝ උන් හපා කයි. ඉන්ජෙක්ෂන් ගහලාද? මටද? උඹට නෙමෙයි බං බල්ලට. ඇයි උඹ ඉන්ජෙක්ෂන් ගහන්නද? මේ මගේ අකා උසන්නතෝ ඵලයන් ගෑණියේ අන්ද මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලා කන්නේ 70. මාස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනේ සැර. මේ ගෑණියේ බොය බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුලේ ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා අන්න ඒක දැනගනි. පුළුවන් නම් එළියට වරෙන්කෝ. මහ ලොකු චන්දිය මාව උදළු ගන්න. එළියට ආවොතින් උඹේ හතර හන්දි කඩන්න බෝච්චි කනනවා වගේ. බෝච්චි නෙමෙයි. මේවා හොඳ හෙරලි පොලොස්. හෙරලි පොලොස්. සතරම් බලගන්න අනේ පුතේ කාගන්න බල මහකාට. මොකද්ද කිව්වේ? මහකාට කාගන්න කියලා කිව්වේ. ඇයි? ඔව් බල. මාව නරක ගෑණි කරගන්න එපා. සුමුදු සුමුදු මෙහෙම. සුමුදු හරිම ලස්සනයි මිනිස්සුන්ට කතා කරන විදිය. මොකද මේ පාර යන ගෑනු එක පැටලෙන්නේ? ඒක තමයි මට මාත් එක්ක පැටලෙන්න ආවේ. සුමුදු මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ වටපිටාවේ ඉන්න ඔක්කොම අපේ ඡන්දදායකයෝ. ඒ මිනිසුන්ව අපි හොඳින් තියාගන්න ඕන. ඒ මිනිසුන්ගේ ඡන්දේ මනාපේ දෙකම නැති වුණොත් ඔය മന്ത്രി හාමුදුරුවන්ටත් වෙන්නේ ගෙදරට වෙලා වත් උදුරු ගගා ඉන්න තමයි. එතකොට මැඩම් කියන්නේ උන් කියන ඕනම් බලු කතාවක් අපි ඉවසගෙන ඉන්නවා. නැතුව. දැන් ඔය മന്ത്രി හාමුදුරුවන්ටත් ඔය මිනිස්සු මොන තරම් බලු කතා කියා බනිනවද? ඔය മന്ത്രി හාමුදුරුවෝ ගානක් නැතුව ඉන්නේ. එතකොට මැඩම් මේ മന്ത്രിකමත් දැන් බල්ලට ගිහිල්ලාද? මේ පණ්ඩිත කතා නවත්තලා අර ගෙයි පිටිපස්ස පැත්තේ ගිහලා උදුළු ගන්නවා. යනවා. මේවට අවිත් අපි බලු ගන්නට වැටෙනනේ. ඔව් මචං. කජනෑකයා නයා වගේ මිනිහනේ. මිනිහා ලොක්කට මං ගැන මොනවා කියයිද දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉතින් අපේ අගේ දැනෙන්න අයවැයක් හරි දෝෂාභියෝගයක් හරි එන්න ඕනේ. මගේ ආසනේ ඔරලෝසු කනුව විතරද මචං වැඩ නොකරන්නේ. අනිත් එකෙක් වැඩ කළේ කියලා මේ රටේ ඔක්කොම ඉන්නේ වෙලාවට වැඩ කරන්නේ උන්ද? පිස්සුනේ මචං. මං පස්සේ කෝල් එකක් දෙන්නම් මචං. ලියන මහත්තයා කොහොමද ඔරලෝසු කනුවේ තත්ත්වේ? කිසි ප්‍රශ්නයක් නෑ සර්. ඒ කියන්නේ දැන් ඔරලෝසුවේ කටු කරගෙනවද? ඔව් සර්. දැන් කටු කරගෙනවා. ඒ කියන්නේ මැෂින් එකේ ලෙඩක් තිබිලා නෑ. මැෂින් එකේ ලෙඩක් නෙමෙයි. මැෂින් එකක් තිබිලත් නෑ. ඇහුන්නේ? ඔරලෝසුවේ මැසිම නෑ. එහෙනම් ඔය තමසි දැන් කිව්වේ කටු කරගෙනවයි කියලා? ඔව් කටු කරගෙනවා. මැෂින් එක නැතුව කොහොමද ඔය කටු කරගන්නේ? මේකනේ සර්. තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට අපට තියෙන ලොකුම සම්පත තමයි ශ්‍රම සම්පත. සෙම සම්පතක් ලෙඩක්නේ. සෙම නෙමෙයි සර්. ශ්‍රම මිනිස් ශ්‍රමය. ඉතිහාසෙද බලනකොට ඈත අතීතයේ සිට අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණුවනේ මැෂින් තිබිලාද? නෑනේ. මිනිස් ශ්‍රමයෙන්. අපි ඕනවට වැඩිය මැෂින් වලට යට නොවි මිනිස් ශ්‍රමයට මුල් තැන දෙන්න ඕනේ. ලියන්න මේ උඹේ ඔය දේශේ නවත්තලා මට කියහන් ඔර්ලෝසුවේ කටු කරගන්නේ කොහොමද කියලා? මිනිස් ශ්‍රමයෙන්. ඒ කිව්වේ ඔර්ලෝසුවේ තියෙන කටු කීයද? 2යිනේ. පැය කට්ටයි විනාඩි කට්ටයි. ඇයි තප්පර කට හුරු ගෙනිල්ලද? ඒකත් එක 3යි. අන්නේ කටු 3 මිනිස් ශ්‍රමයෙන් කරගෙනවා. යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න. ලියන්න මේ කියන මගුලත් තේරෙන්න ගියහන්කෝ. කටු 3 කරකවන්න කොල්ල 3ක් දැම්මා. දැන් වැඩේ මරු එකට යනවා. මරුනේ යකෝ ඒ වැඩේ. ලියන මහත්තයා තම්සෙනම් දෙයියෙක් කෝයි. මේ බැලුවම මේක රැකී රක්ෂා ප්‍රශ්නෙටත් විසඳුමක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් ඕයි. දැන් බලනවා මේ රටේ හන්දියක් ගානේ ඔය තියෙන කැඩිච්ච ඔර්ලෝසු කණුවලට
4 දෙනා ගානේ සේවයට යෙදෙව්වොත් දහස් ගානකට රැකී රක්ෂා ජනිත වෙනවා. එක කනුවකට 4 දෙනෙක් නෙමෙයි සර්. 3 දෙනයි. මොකද ඔල්ලෝසුල කට 3යිනේ. කටු 3 තමයි ඕයි. ඇයි බට්ටා? කටු 3ට 3 දෙනයි, බට්ට වනන්න එකනයි 4යි. බට්ට අමුතුවෙන් වනන්න ඕනේ නෑ සර්. කට්ට කරගෙනකොට බට්ට වෙනනවා. බට්ට වෙනෙනවද? හැබැයි ලියන මහත්තයා බට්ට වෙනුනට කමන්නේ තමුසේ වෙනෙන්න එපා. හරිද? ඇමතිතුමා ඇවිල්ලා යනකම් වැඩේ හරියට කරෙන්න ඕනේ. හොඳමයි සර්. වැඩේ ඉවරුණයන් පස්සේ අපිටත් වැහෙන්න යමක් අනුමත වෙනවා නම් සිරියමේ සාරා. මේක තියාගන්නකො. වැඩේ ඉවරලා අනුමත වෙනවා. හැබැයි වැඩේ ඉවර වෙලා. එහෙමයි. සුමනේ ඕස ලියන්නගේ මොලේ තමයි බම් මොලේ. ඒක නිසා මන් නිතරම කියන්නේ මිනිහා බිව්වට හොඳ මොළකාරයා කියලා. අර චූට්ට බොන එක තමයි වැරද්ද. චූට්ටක්? හොඳ චූට්ට. ඔය ලියන්න බොන්නේ චූට්ටද? ඒක නෙමෙයි සුමනේ. මම මේ ඇමතිතුමා එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඔර්ලෝසුවේ කටු කැරගෙනව පෙන්නන්න. ඒකනේ මේ බූරුවා තාම නෑනේ. කවුද බං බූරුවා? ඇමතිතුමාද? අනේ සමා වෙන්න සර්. මට ඉබේටම කියුණා. මං හිතලා කියපු දෙයක් නෙමෙයි. ඊට පස්සේ නම් මං කවදාවත් කියන්නේ නෑ. කමන්නේ කියහම් බං. මට කියවෙන්නේ නැති එකේ වෙන එකේ කියනවා ඇහෙනකොටත් ආසයි. ඇත්තටම සර් ආසද කවුරු හරි ඇමතුමාට බයිනවට ආසයි බං. අම්මපා කියහන්. ඇහුන්නේ නෑ. සෝරි සර්. අම්මපා කියන්නේ? අම්මපා. ඉතින් සර්ුත් බනින්නකෝ. ෂෑ. මම් බනින්න එක හරි නෑ බං. එහෙනම් මම් බයින්නද? බැනහන්. ඔන්න පටන් ගන්නවා. ගජනායක බෝරුවා, ගජනායක පිංගුණා, ගජනායක සූඩයා, ගජනායක තලපතා. ඌරා බල්ලා කොටියා චීටා කීටා පෙන්ඩා ඩයිනෝ සිරසා ගජනායක බෝරුවා. මල්ලිලා ගන්නවලා ලියන මාත්‍යා මේ වැඩ ඉවර වෙලාම ගත්තනම් නේද හොඳ? මේ වැඩ කවද්ද මල්ලි ඉවර වෙන්නේ? මේක ඉවරකට තව වැඩක්. ඒක ඉවරකට තවත් වැඩක්. වැඩ ඉවර කළ බොන්න හිටියොත් එම අරක්කු ටිකක් අඳුමි තමයි මැරෙන්න වෙන්නේ. දැන් ලියන මහත්තයා කියන්නේ ගන්නම කියලාද? ගන්නම කියලා කියන්නේ. ගන්නව නම් ගන්න කියලා කිව්වේ. ගමුනේ. යා. යකෝ බූරුවෝ. එකපාර 3 දෙනා මෙන්න එපා. එතකොට කටු නවතිනවනේ. එක එක සැරේට එක එක වරෙල්ලා. ඉස්සෙල්ලා පෑ කට්ට වරෙන්. ඊළඟ විනාඩි කට්ට වරෙන්. අන්තිමට තප්පර කට්ට වරෙන්. උඹලා කෝපා. හැබැයි එක්කෙනෙක් ගිහලා එනකන් අනිත් එක්කෙනා එයා කට්ටත් කරගවන්න ඕනේ. හරිනේ? හරි ඔයා බඩු ටික ලෑස්ති කරන්නකෝ. ගජනායක මී හරක ගජනායක එල හරක ගජනායක ගොම් අලිය ගජනායක පූරු ගොන්න ගජනායක මී හරක ගජනායක ඔන්න එනවා. ගජනායක ඔන්න එනවා. ගජනායක නවතකනියකෝ. ඔන්න එනවා. අයිබෝ වේවා. කොහොමද රාජමන්ත්‍රී ඔර්ලෝසුවේ තත්ත්වය? සර් දන්නවනේ. සර් මට වැඩක් පැවරුවොත් මං ඒක කරන්න පුළුවන් අන්තිම ඉහළින්ම කරනවායි කියලා. සර් මට වැඩේ පවර්ලා පැය කීයද ගියේ? බලන්න ඔර්ලෝසුවේ කටු කැරකෙන ලස්සන. අර මොකද ඔය අර පෑ කටුව කරකවෙන්නේ අනිත් කටුවලට වඩා වේගෙන්. ඇහුන්නේ පෑ කටුව කරගෙනවලු අනිත් කටුවලට වැඩිය වේගෙන්. වෙන්න බෑ. ඒ තප්පර කට්ටස. අර කොටට මහතර තියෙන්නේ ඒ තප්පර කට්ට. ඇත්තට එතකොට අර දිගට ගැටුවට තියෙන්නේ පෑ කට්ට වෙන්නේ. මං හිතන්නේ අර ඵලයන් යන්න. රාජමන්ත්‍රී මාව අන්දන්න එපා. මං අදම ගිහින් තමුසුගෙන ලොකු සර්ට කියනවා. තමුසුල කළ මේ වැඩවලින් සවුට් වෙන්නේ එතුමා. අනේ එතුමා සවුතු කරන්න නෙමෙයි සර්. මං කියන දේ පොඩ්ඩක් අහන්න. සුවනේ මොකද බං උනේ? මිනිස්සු මේ අවුලුනානේ.
ඒක තමයි මාත් මේ බැලුවේ. කටු ටික ආගේට කැරකේ අරකේ තිබුණා නේ සර්. ලියන්න අනුමත වුණාවත් මම බලලා එන්නද? බලලා වරේ. දෙන්නවද ඔකට? මන්ත්‍රීතුමා අයිබෝන්. ආයුබෝවන් සර්. අයිබෝන්. 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 යන්නෝ නාකියෝ. ඔයි දින මහත්තයා. නැගිටින්නකෝ. ඔන්න මල්ලි මං වැඩේ දුන්නා එලකිරි ටිකට. ඇමති ඇවිත් ගියාද? තමුසේ බීලා නේද? බොරු කියන්න ඕනේ නෑනේ මල්ලි. මම මගේ මිනිස් ශ්‍රමයයි පොඩි එකක් අනුමත වුණා. පොඩි එකක්. හැබැයි වැඩේ යනවා එලකිරි ටික. එලකිරි ටිකට? අන්න පෑකට්ට කරගෙන 100 ගානට. හත්තිලා වයි මුන් කටු මාරු කරගෙනද? තොපියෝ තියන්න වටින්නේ නෑකෝ. පණෙවන්න පණෙවන්න. අද කටු කරකනුන්ගේ බෙලි කරකවන්නේ මම. පළමුරුවෙන්ද මෙතන කනමදේ වගේ පීකට කාලා කන්නිය. උගේ වයසට වෙන්න. මුන්ට කරකවන්න දෙන කවුද බලයි හිටියද? දුන්නා. ඒක කරකවපු හින්දාද බලන්න. ගොංගලිය ගන්නේ නැහැ අපිට බැන්නේ. කතා කරන්න එපා රාජමන්ත්‍රී. වචනයක්වත් කතා කරන්න එපා. අනේ සර් මට අනුකම්පා කරන්න සර්. පින් සිද්ධ වෙයි. ලොකු සර්ට නම් මං ගැන මුකුත් කියන්න එපා. මං කොයි තරම් ලොකු බලාපොරොත්තු තියාගත්තද සර්. අඩු ගානේ මට මේ පාරවත් නියෝජ්‍ය ඇමතිකමක් හරි කැබිනට් නොවන ඇමතිකමක් හරි දෙයි කියලා. අපේ පවුල මේ ළඟදී මගේ ලොකු රාමු කරපු පින්තූරයක් ගෙදර තියෙන කැබිනට් එකට දාලා මේක කියනවා ඔයා ඉතින් මෙහෙමවත් කැබිනට් එක ඇතුළට ගියොත් තමයි කියලා. ඇමතිකන් දෙන්න තමුසට හන්දිය ඔරලෝසු හදාගන්න බැරි මිනිහට අමාත්‍යංශයක් බාර දෙන්න හොඳට හදල තියෙයි. එහෙම කතා කරන්න එපා සර්. දැන් ඔය ඔරලෝසු හදන අයමද ඇමතිකම් කරන්නේ? එක පාරක රේඩියෝ සංස්ථාව බාර දුන්නේ. ඒ ආකාර රේඩියෝ හදන්න දන්නවද? ඒ ආකාර රේඩියෝ හදනවා තියා හරියට මීටරයක්වත් අල්ලන්න දන්නේ නැහැ. එහෙමනම් ඉතින් හංස සංස්ථාව බාර දෙන්න ඕනේ අර හන්දිය සෙරපුම අහන මිනිහට. මේ මගේ මුකුත් අහගන්න නැතුව තමුස මෙතනින් යනවාද යන්න? යනවා සර්. යනවා. ඉතින් මට පොරොන්දු වෙන්න හොඳ කොල්ලා වගේ හොඳ කොල්ලා වගේ? නෑ. හොඳ සර් වගේ. සර් පොරොන්දු වෙන්න සර්. ලොකු සර්ට මේ ගැන කියන්නේ නෑ කියලා. මං සර් කියන ඕනම දෙයක් කරනවා. දැනටමත් සර්ටයි ලොකු සර්ටයි අපේ උන් බනිනේවා. හොරමැරකම් කරන ඒවා. ඔය විරුද්ධ පක්ෂයේ උන් එක එකතු වෙලා බොන ඒවා. ඒ සේරම කේලම් කියන්නේ මමනේ. ඉතින් එහෙව් හිතයිශී පුද්ගලයෙක් වනේ සර් මේ අමාරුයි දාන්න හදන්නේ. සර් කියන්නේ නේද? හරි. දැන් යනවා යන්න. කියන්න එපා. කියන්න නැහැ කියලා අම්මපා කියලා දිවුරන්න. හරි අයිසේ මට මෙතන වැඩ තියෙනවා යනවා යන්න. කියන්න එපා කොල්ලෝ. මගේ හවුසල්ලකෝ යනවකෝ යන්න. යනවා සර්. යනවාමයි. එහෙමනම් සර්ට සියලු දේවි දේවතාවුන් වහන්සේලා රාජමන්ත්‍රී පලයන් යන්න. මට කිව්වේ. මට බැන්නේ. ඔයා යන්න. මට බං. මේක මල්ලි තනිකරම මගේ වැරද්ද කියලා කියන්නත් අමාරුයි. මොකද අමාරු? මොකද අමාරු? සම්පූර්ණ වැරද්ද තනිකර තමුසේගේ. මමද මල්ලි කටුමාරු කරගත්තේ මුන්නේ. අපේ කටුමාරුනේ කොහොමද? ඔය බොන්න දීපු හින්දන්. මම බොන්න දුන්නට බොලා මොකටද බිව්වේ? මම බෝතලෙට සූප්පුවක් ගාලා බලට බලෙන් පෙව්වද? නැහැනේ. බලට තිබුණනේ බීම ප්‍රතික්ෂේප කරන්න. අනේ නිකන් යනවා ලියන මහත්තයා යන්න. තමුසට කවුරු හරි බොන්න දීපු වෙලාවක තමුස බීම ප්‍රතික්ෂේප කරලා තියෙනවද? පිස්සුද මල්ලි? මම ජීවිතේට බීම ප්‍රතික්ෂේප කළත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැබැයි මං කටුමාරු කරගන්නෙත් නැහැ. කටුමාරු කරගත්තේ නැති වුණාට ලියන මහත්තයා ගෙවල් මාරු කරගෙන තියෙනවනේ. මං කොහෙද මල්ලි ගෙවල් මාරු කරගත්තේ? ඇයි? දවසක් මෙයාට බීලා වැඩි වෙලා තමන්ගේ ගෙදර කියලා හිතාගෙන ගිහින් නිදාගෙන තියෙන අල්ලපු ගෙදර. ඒ බීලි වැඩිලා නෙමෙයි ඔයි. එහෙනම් මම මේ හැම දෙයක්ම කියන්නේ
දුවට තියෙන ආදරයට. මං ඒක දන්නවනේ මාමා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපේ මන්ත්‍රී බෑන ලව්වා අපේ සනුහරය උන්ට මොනවා හරි කරවගන්න. You must try. එතකොට මාමේ අපේ සනුවරේ උන්ට මොකද වෙන්නේ? මාමා? මේ කාටද සුමුදු මාමා කියන්නේ? හරියට නෑකමට බැලුවොත් මැඩම් මෙයා මටත් මාම තමයි වෙන්නේ. මං කොහොමද බං උඹට මාමා වෙන්නේ? යකෝ මූ අහන කතා. ඇයි බං? උඹේ දුවෙක් බැඳලා ඉන්නේ අපේ අයියේ. එතකොට අයියට උඹ මාම වෙනවා, උඹට අයියා බෑන වෙනවා. ඒයි මෙ සුමුදු නවත ගන්න ඔය කතාව. කතා කරන කැත්ත? මේ මං කියලා තියනවා නේද මෙහෙදි ඔය නෑකම් කියාගෙන එහෙම එන්න එපයි කියලා. ඒවා ගමේදී. ගමේදී නෑකම් කියන්න ගමට එන්න බෑ. අර ආච්චිගේ මලගමට ආවට පස්සේ ගම පලාතක ආවේනේ. යනවා යන්න මෙතනින්. යනවා. ඉඩියට්. ඒකෙදිත් තමයි. We shouldn't keep company with those low-class fellows. We should keep our status. රාජාගේ පිස්සු වැඩනේ මාමා. සර්වන් කෙනෙක් වෙනුවටනේ ඔය. ගරු මන්ත්‍රීතුමා කිව්වට විශ්වාස කරන්න 1942 අප්‍රේල් 5. ඔව්. ජපන ලංකාවට බෝම්බදාන වෙලාවේ මේගොල්ලන්ගේ තාත්තයි අපේ තාත්තයි එකට ඉඳගෙන බෝම්බ ඇහුලුවා. සුමනසිරි කටවාගනින් මං කටවා ගන්න. ඈ සභාපතිතුමා. දැන් තමුසේ තකහනියම්ම මාව හොයාගෙන ආවේ ජපන්නු ලංකාවට බෝම්බ දාපු විත්තිය මට කියලා යන්නද? නෑ සර්. එහෙනම් මම මේ අපේ පවුල්වල තියෙන ඓතිහාසික පසුබිම මිතුදම බැඳීම ගැන කියන්නයි උත්සාහ කෙරුවේ. පොඩක් ඉන්න. දැන් තමුසේගේ තාත්තා ජපනයේද? නෑ සර්. එතකොට තමුසේ තාත්තා ජපනයේද? නෑ සර්. එහෙනම් මොන රෙද්දකට දෝයි ජපන්න බෝම්බ දාපු විත්තියක් මෙතෙන්ට ඇතලා ගත්තේ? ඒ කාලේ ඉඳලා අපේ තාත්තලා එකට හිටියයි කියලා පෙන්වන්නනේ සර්. සභාපතිතුමා මං අහලා තියෙන විදිහට නම් ඔය ජපන්නු දාපු බෝම්බ වැටුනේ අංගොට පිස්සන් කොටුවට. එතකොට තමුසෙලා දෙන්නගෙම තාත්තලට එකට පිස්සු හැදිලා අංගොටද හිටියේ? සුමනසිරි? ඔව් සර්. වතාවක් කිව්වම්බට කටවහගෙන ඉඳයි කියලා. හා සර්. සභාපතිතුමා මොකද කරෙන්න ඕනේ? කෙටියෙන් කියනවා. සර් පොඩි උදව්වක්. උදව්ව තමයි බං. මොකක්ද උදව්ව? කෙටියෙන් කියහන්. සර් මෙයා රෙස්ටොරන්ට් එකක් කරනවා. හරි ඉතින්. දැන් සර් දන්නවනේ ලෝකාර්ථිකය අවපාතයකට ලක් වෙලා. රුපියලේ අගය පා වෙනවා. සර් දැන් ඇමරිකාව එංගලන්තේ වගේ ධනවාදී රටවල් පවා ජපන බෝම්බ දාපු වෙලාවේ මුගේ තාත්තගේ ඔළුවට එක බෝම්බයක් වැටුණා නම් අද මට මේ කරදරේ නෑනේ බං. ඒත් තියෙනවා සර්. ඒත් තියෙන්නේ කොහොමද බං? තාත්තන් තිබුණාන් පස්සේ මූ කොහොමත් නෑනේ. ඒ උනට අරු ඉන්නවනේ. ඌනේ රෙස්ටොරන්ට් එක කරන්නේ. හරි කියනවා ප්‍රශ්නේ. රෙස්ටොරන්ට් එකේ බිස්නස් අඩු වෙලා. ඕකනේ කියන්නේ යන්නේ. හරියටම හරි සර්. ඉතින් ඔය ඒකට මන්ත්‍රීතුමා මක් කරන්නද? රෙස්ටොරන්ට් එකේ කෑම හරි නැතුව ඇති. කුක්ල මාරු කරනවා. එතකොට හරියයි. නෑ කෑමවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් කියන් සභාපතිතුමාම කියන්නේ. නෑ මම ඕක කියන එක හරි නෑ. මට ඕක අකපයි. මට කියන්න පුළුවන් කෑමවල නෙමෙයි ප්‍රශ්නේ කියලා විතරයි. එහෙනම් මොකේද බං ප්‍රශ්නේ? බීමවල. බීමවල මොකද තියෙන ප්‍රශ්නේ? පර්මිට් නෑ. අනේ අම්මපා සභාපතිතුමා තමුසෙනම් හරියන්නේ අමධ්‍යප සංගමේ සභාපතිකමටම තමයි. මොකක් හරි දෙයක් කතා කරන්න ආවොත් ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ. කොටු දාලම තමයි කතා කරන්න වෙන්නේ. සර් අපි තවසට රෙස්ටොරන්ට් එකේ පැත්තේදී හම්බ වෙලා කොටු දාලම කතා කරමු. OIC මහත්තයවත් එක්කගෙන ඉන්නකෝ. බලමු. අපිට ඉතින් උදව්වක් කළාම අපිත් ඉතින් උදව්වක් නොකර බෑනේ. බලමු. බලන්න දෙයක් නෑ. යමු. පුංචි පාරවල් කොන්ක්‍රීට් කර බෝකු කටවල් හදින්දලම හරියන්නේ නෑ බා. මොකක් හරි ලොකු වැඩකට අත ගහන්න ඕනේ.
ඉතින් කළු මුදලාලිම මොකක් හරි ලොකු වැඩකට අත ගහන්නකෝ. කොහෙද බං? මේ අපේ මන්ත්‍රීතුමාගේ වැඩ ගැන කිසි විශ්වාසයක් තියන්න බෑනේ. මේ කියන එක මේ වෙනස් කරනවා. බයයි. මිනිහා වැඩිය ලොක්ක ගණන් ගන්නෙත් නෑලු නේද? ඒකනේ. ගජනායක ඇමති නම් මිනිහට කැමති. මන්ත්‍රීතුමාව කොහොම හරි ඇමති කෙනෙක් කරගත්තොත් අපි ගොඩ. අපි කොහොමයි මන්ත්‍රී කෙනෙක්ව ඇමති කෙනෙක් කරන්නේ? ඒවටත් ක්‍රමසා විදි තියෙනවා. අපි බලමු. ගනිලා. වෙන මොනවා කියලාද බැන්නේ? ඔය මෝඩයා පිස්ස වගේ වචන කියලා බැන්නේ. සතුන්ගේ නමුත් කිව්වද? එකක් කිව්වා. මොකද්ද? බල්ලද? අපෝල. එහෙනම් බෝරුවද? අයියෝල. එහෙනම් මොකද්ද බං කිව්වේ? හරකා මේ හරකා හෝතම්බුවා නරියා. ඊයනේ. එහෙනම් මොකද්ද කිව්වේ? වඳුරා. අයිසවා ළඟින් ගියා. ළඟින් ගියා කියලා කිව්වේ වඳුරා කියලා නෙමෙයිද කිව්වේ? නෑ රිලව කියලා. රිලව? මම ඕකට පෙන්නන්නම් රිලා නැටුම්. මාමා මට මෙච්චර බනිද්දි ලීලි මොකද්ද කලේ? හිනාවේ වියහගෙන හිටියේ. ඔය මාමා කාර්යය මන්ත්‍රී හම්බුන්ට ඉංග්‍රීසියෙන් උත්තරයට බැන්න. මට ඉංග්‍රීසියෙන් බැන්න? ඔව්. එහෙම? උඹට ඉංග්‍රීසි තේරෙනවද? මට ඉංග්‍රීසි තේරෙන්නේ ඒ වුණාට තොට බැන්න කියලා තේරුණා. ඇහුන්නේ? තොට නෑ. මන්ත්‍රී හම්බුන්ට බැන්න කියලා තේරුණා. ඔය මාමයිල එළිය එක්කහුව වෙලා බොට. ඔන්න මැඩම් මෙනවා. කතාව හරෝපන් වෙන පැත්තකට. හරෝපන්. ඔන්න එතකොට දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න පටන් ගත්තා. මුවා දුවගෙන යනවා. තිස්ස පන්නගෙන යනවා. ආය මුවා දුවගෙන යනවා. ගියා. දැන් එතකොට ඔය මාමණ්ඩියා කියන එක මන් නැති වෙලාවට වෙන මොනවද කියන්නේ? ඕක කියනවා. ඕක කිව්වේ? මාමණ්ඩියා. මන්ත්‍රී හාමුදුරන්ට දිනන්න ලැබුණේ උන් නිසාලු. නැත්තම් ජීවිතේට දිනන්න ලැබෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම ලැබෙන්නේ දුවගේ වාසනාව නිසාලු. එතකොට අපේ කී මොකද කියන්නේ? අපේ කී කියනවා. අපේ කී? ඔන්න ඒ කියනවා. කතාව හරවපන්. ඔන්න එතකොටම දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න ගත්තා. මුවා දුවනවා. තීස පන්නනවා. මුවා දුවනවා. ගියා. දැන් මොකද අපේ කී කියන්නේ? අපේ කී කියනවා තීස නවතිනුගේ. අපේ කී එහෙම කිව්වා? ඒක නේ බලන්නකෝ මුන් වගේ ගෑනු නේද? බං. තිස්ස නවතන කිව්වේ අපේ කීද? මිහිඳු හාමුදුරුවනේ. මට කතා දෙක පැටලුණා. මේ අපේ කෙනා කියනවා මේ දැන් ඉතින් මොනව කරන්නද මාමේ? වෙන කරන්න දෙයක් නෑනේ කියලා. ඔන්න එනවා. අරුපන් කතා. ඕන්න එතකොටම දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න ගත්තා. මුවා දුවනවා. තිස්ස පන්නනවා. මුවා දුවනවා. සුමුදු. ඔච්චර වෙලාවක් තිස්ස මුවා පස්සේ පැන්නුව නම් මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා ධර්මය දේශනා කළේ උඹටද? මේ රාජා ඔයා මං එනවා දැක්කහම මෙයාට කිව්වා නේද කතාව වෙනස් කරන්න කියලා. දැන් ගෙදර වෙන දේවල් ඔක්කොම ඔයා දැනගන්නේ මෙයාගෙන්ද? මරුනේ හොයාගෙන තියෙන CID කාර්යය.
මේ සුදු හැබැයි බොරු කේලං කියලා එහෙම අහුනොත් හෙටම යවනවා ගෙදර තේරුණාද? හෙටම මේ රාජා මන් නරක ගෑණි කියන්න එපා. වැඩේ අහුණා නේද? ඇහුන්නේ මංගේ වැඩේ අහුණා නේද? අහුවෙන්නේ නැද්ද උලමෝ? උඹ හැම තිස්සෙම කිව්වේ තිස්ස මුවාපස්සේ පන්නපු ටික විතරනේ. දැන් උඹේ කතාවේ හැටියට මේ දුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළලත් නැහැ. අපිට බුද්ධ ආගම ගෙනල්ලත් නැහැ. ඈ තිස්ස මුවාපස්සෙම පන්නම ඉඳලා. ඵලයන් බයි යන්න කොන් හරකා. ආව මෙතන කේලම් කියන්න. යකෝ උඹ හින්දා මාත් සවුත් උනා. උන්නම පුදුම જાතියක් අම්මපා. මුන්ට කේලම් අහන්නත් ඕන. පොඩ්ඩ වැරදිච්ච ගමන් කේලම් අහපු එක නෙමේ වැරදි. කේලම් කියාපු එක. ඇමති කෙනෙක් වෙන්න තියෙනව නම් හොඳයි. ලොක්කා ළඟදී ඇමති සංශෝධනයක් කරන්න යනවයි කියලා ආරංචියකුත් තියෙනවා. ඒත් ඉතින් අපිට රාජා දුක් වෙන්න එපා. මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ අපට උදව් කරන්නනේ. United we stand, divided we fall. Anything is possible with unity. මාමන ගිතේ කියයි. කිව්වට මට තේරෙන එකක් ඈ. සර් බය වෙන්න එපා සර්. සර්ව මන්ත්‍රී කෙනෙක් කළෙත් අපි. කවදා හරි සර්ව ඇමති කෙනෙක් කරන්නේ අපි. අන්නේ උත්තරීතර ව්‍යාපෘතිය සාක්ෂාත් කරගන්න අපි දැන් උර දීලායි තියෙන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ නරේන්ද්‍රසිංහ ශ්‍රීමතානන්ගේ හිත දිනාගන්න එක. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඔබතුමා හිත හදාගන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ අතින් අපේ සර් හරිම නිර්භීතයි. අපේ ලොකු සර්ගේ හිත දිනාගන්න අපේ සර් ඕනෑම පජාති, චුච්ච, නින්දිත, අදම කරන්න ඕනේද? නෑ අදම කරන්න ඕනේ නෑ. හැබැයි හිතම පටන් ගන්න ඕනේ. හොඳයි. එහෙනම් මෙතන ඉන්න උගත් බුද්ධිමත් විනයගරුක මහත්වරු මොන වගේ වැඩ පිළිවෙලක්ද මේකට යෝජනා කරන්නේ? සභාවෙන් අවසරයි මම යෝජනා කරන්නේ නරේන්ද්‍රසිංහ උතුමානෝ අපගේ ආසනයට ගෙනවිත් එතුමාගේ හිත සතුටු වෙන විදිහේ දෙයක් කරමු කියලා. ඒ විතරක් නෙමෙයි. එතුමාව සතුටු කරමින් මෙතුමාට එතුමාව තව තවත් කිට්ටු කළ යුතුයි කියලා මා යෝජනා කරනවා. මල්ලි හරි මල්ලි. දැනට එතුමාට ළඟේ සිටින අය ඈත් කළ යුතුයි කියලත් මම යෝජනා කරනවා. විශේෂයෙන්ම ශ්‍රීමතානන්ට කිට්ටු කරලා ඉන්න ගජනායක වගේ ඇමතිවරු ඈත් කළ යුතුයි කියලා මම යෝජනා කර සිටිනවා. පිස්සුද ඔය? ගජනායකනේ මට වචනකින් හරි උදව්වක් කරන්න ඉන්නේ ඇමතිතුමා. ගරු මන්ත්‍රීතුමා අපට තැනක් ලැබෙනවා නම් අපි ඉස්සෙල්ලාම කෙලින්න ඕනේ අපිට උදව් කරපු එකට තමයි. අනේ මන් දන්නේ එහෙම හොඳද කියලා. හැබැයි ඉතින් රටට හොඳක් වෙනව නම් එහෙම නොකරත් බෑනේ නේද? අපි මුලින්ම කරන්න ඕනේ ඔය ගජනායකයට වඩා අපේ මේ රත්තරන් කෑල්ල අති දක්ෂයි කියන එක නරේන්ද්‍රසිංහ ශ්‍රීමතානන්ට ඔප්පු කරන එක. අපි කොහොමද එහෙම පෙන්වන්නේ? අපි අපේකම ඉස්මතු වෙන වැඩක් කරමු. එතකොට තමයි ලොකු සර්ට දැනෙන්නේ. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ බක් මහවුලෙලා. බක් මහවුලෙලා? ඔව්. ඒ බක් මහවුලේ සෑම තරඟයකටම අපේ මන්ත්‍රීතුමා සහභාගී වූ අතර ඒ සෑම තරඟයකින්ම අපේ මන්ත්‍රීතුමා හොඳින් හෝ නරකින් ජයග්‍රහණය කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. හොඳයි. එහෙමනම් මේ බක්මහවුලේ අනුග්‍රාහක දායකත්වය මම බාර ගන්නවා.
ජාතිය පිනට බිහි වූ එඩිතර සිංහ වනන්තරේ නායක කේසර සිංහ විරුද්ධවාදින් සේරම බලු සිංහ ආවඩා ආයුබෝ වේවා ශ්‍රීමත් අපේ නරේන්ද්‍ර සිංහ ශ්‍රීමත් නරේන්ද්‍ර සිංහ ශ්‍රීමතාණනි සියලුම මැති ඇමතිවරුනි මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙනවා වගේ අපේ නරේන්ද්‍ර සිංහ ශ්‍රීමතාණන් අපේ ආසනයට සම්ප්‍රාප්ත වුණා. ඉතින් හත්තිලව්වේ මීට වැඩිය ලොකු අවුරුද්දක් කොයින්ද අපිට? අපේ ශ්‍රීමත් නරේන්ද්‍ර සිංහ ශ්‍රීමතාණන්ට! අපේ නරේන්ද්‍ර සිංහ ශ්‍රීමතාණන්ට! අපේ නරේන්ද්‍ර සිංහ ශ්‍රීමතාණන්ට! අපි දැන් බක්මහවුල්ලේ ක්‍රීඩා ආරම්භ කිරීමට සූදානම්. අද බක්මහවුල්ලේ සියලුම තරඟවලට අපේ රාජමන්ත්‍රී මැතිතුමා සහභාගී වෙනවා. එතුමාගේ එකම බලාපොරොත්තුව ජය පරාජය නෙමෙයි. සියලුම තරඟවලට සහභාගී වී ජයග්‍රහණය කිරීම පමණයි. කාර්යශූර රණශූර ඒ අසහාය තරුණ නායකයා ඕනෑම බාරදුර වගකීමක් බාරදිය හැකි අවංකයා පොදු ජන හිතවතා අපි හොඳ ප්‍රසන්නාදයකින් හොඳයි අපි මුලින්ම ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ කනා මුට්ටිය බිඳීමේ තරඟයයි. මොනවද බං හොයන්නේ? ඉන්නකො පොඩ්ඩක්. දැන් හරි. දැන් සර් වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි දැන් ඉස්කෝලේ ළමයින්ගේ බෙර ටික උස්සනවා. සර්ගේ ඇස්පෙන්දලන තියෙන්නේ මුට්ටිය පේන්නේ නැහැ. සර්ව කරකවල අතරියන් පස්සේ සර්ට වමට යන්න ඕන නම් තම්මැට්ටම ගහනවා. අඩවන් හිටාන්කෝ. සර්ට වමට යන්න ඕන නම් තම්මැට්ටම ගහනවා. දකුණට යන්න ඕන නම් දවුල ගහනවා. කෙලින් යන්න ඕන නම් ගැටබෙරේ ගහනවා. නවතින්න ඕන නම් යක් බෙරේ ගහනවා. දැන් බෙර ටික ඔක්කොම ගැහුවට පස්සේ සර් මුට්ටියට ගහනවා. දැන් සර්ට බෙර ටික මතකද? මට නම් බෙර ටික මතකයි. උඹට මතකද? හරි. බය වෙන්න දෙයක් නෑ සර්. අපි කට්ටියම ඉන්නවනේ. එහෙනම් කට්ටියටම පහක් දාලා සර් මුට්ටිය බින්දින්න යන්න. මේ මම මාරුකාසික නෑවේ නෑනේ බං. මාරුකාසි මොකටද? පහක් දාන්න. අයියෝ පහක් දානවා අය කිව්වේ සල්ලි වලින් නෙවෙයි අතින්. ඔය හොඳ ස්පෝර්ට් බීට් කොල්ලෝ කෙල්ලෝ දාන්න. එහෙනම් good luck. හරි. එන්න මල්ලි පහ දාන්න. ඔන්න මු පහක් දාලා මෙහෙම නම් 10ක් දැම්ම කොහොම වෙයිද දන්නේ නැහැ. ඊළඟට අපි සූදානම් වන්නේ පීටි ගොඩේ සතේ සෙවීමේ තරඟයටයි. මේ මොකද බං මේ?
සමුදු මොකද ඔබට වෙලා තියෙන්නේ? මට මොකක් වෙලා නෑ. වෝමක් කරනවා. බෝමක් අම්මා මූදන්න දේව. අතර හැමයි කන් දෙක ඉරන්න නැතුව. එයි සර් හරි දැන් මේ සතිය කටේ දාගන්න. දැම්ම මොකටද සතිය කටේ දාගන්නේ? පිටි කොඩේ තියෙන සතියනේ. කටින් දෙපළ හොයන්න ඕනේ. ඔය ඕකනේ ඉතින් පණ්ඩිතය වෙන්න හදනවනේ. ලියන මහත්තයා බලනවකෝ. සර් මේ කියන දේ කරන් ඈ. ඇයි යකෝ. උඩ දිරන්නත් ඕනේ. පඬිතුකමක් තියෙනවා. හරි. දැන් සතිය කටේ දාගෙන ඊළඟට මොකද කරන්න ඕනේ? පිටි කොට ළඟට දුවනවා. ඊට පස්සේ මොරුවට පුප්පු ගාලා පෙමිනවා. පිටි මූණේ තවරගෙන මෙන්න සතිය කටේ කියලා පෙන්නනවා. තරඟ පටන් ගන්නයි හදන්නේ සතේ කටේ දාගන්න. හැබැයි ගිලින්න එපා. ගිල්ලොත් ඒක තමයි සතේ පෙන්වන්න වෙන්නේ. ආස සමාවෙන්න සර්. අපි අද තරඟට දැම්මේ සතේ වනේ රුපියල එව්වා. සතේව හොයාගන්න අමාරු නිසා රුපියල එව්වා දැන්. එහෙනම් ওই පිටිකොටේ සතේ සෙවීම කියලා ඇනවුස් කළේ. පිටිකොටේ රුපියල සෙවීම කියලා ඇනවුස් කළා නෑ ඉවරනේ බම්බු. සර් කටේ දාගන්න. විශ්වද? අර මිනිස්සයා කටේ දාගත්ත රුපියල? ඔව් ඕක කටේ දාගන්නකො. චී අප්පිරියයි බං. සභාවෙන් හදනවනේ කිව්වා මාලා කටේ දාගන්නකො. කියන දේ තේරෙන්නේ ඕක කටේ දාගන්නවා. දැන් ඕක කිව්වනේ. කියන දේ කරා. කඩ දාගන්න. මන්ත්‍රීකම පැත්තක දාලා දෙන්න තියෙන මුණ කුඩු වෙන්න. කඩ දානි. දාගන්න. ගහලකො බක් මහවුල්ලි ඉවරනකම්. දාන්න. ඉවගන්න. දැන්. ඔව් එම තරගයක් ජයග්‍රහණය කරන්නේ අපේ රාජමන්ත්‍රී මන්ත්‍රීතුමා. He is cheating. Yes. Cheating. That is politics. Yes. That is politics. මීළඟට අපි ආරම්භ කිරීමට සූදානම් වන්නේ පොල් ගෑමේ තරගයයි. මන්ත්‍රීතුමා. ලියන මාත්‍යෝ තලයකෝ කාගේ තලේද? මේ හිරමනේ තලේ නෑ තලේ විතරක් නෙමෙයි. ඔබට අරනොත් ඉරමනෙත් නෑ. උලන් විතර ගහනවා. මීළඟට අපි බලමු කොට්ටපොරේ. විශේෂ නරේන්ද්‍ර සිංහ කුසලානය පිරිනැමීමේ මොහොතටයි අපි දැන් එළඹ සිටින්නේ. අද තරගාවලියේ සියලුම තරග ජයග්‍රහණය කරමින් ප්‍රථම ස්ථානය දිනාගත් ජයග්‍රාහී ක්‍රීඩකයාට විශේෂ නරේන්ද්‍ර සිංහ කුසලානය පිරිනැමීමට මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අතිගරු නරේන්ද්‍ර සිංහ ශ්‍රීමතානන්ට. හොඳයි මෙන්න දක්ෂතම ක්‍රීඩකයා ජයග්‍රාහී තරගකරුවා අවංක කමේ ප්‍රතිමූර්තිය රාජමන්ත්‍රී මන්ත්‍රීතුමා.
very happy. I like your kind of people. Cunning behavior is essential for political success. කියලා වැඩක් නෑ වැඩම් ලොකු සර්ගේ කට්ටක් කනේ තන්දෝසේට ඇත්තද රාජා මේ ලොකුසර් කප් එක දෙන ගමන් ඔයාට මොනවද කිව්වේ? ඔය මොනවද කිව්වා? මුන්ගේ කෑ ගැහිලා හින්දා මට මොකුත් ඇහුන්නේ නැහැ. බොරු කියන්න එපා. අපේ කෑ ගැහිලා හින්දා ඇහුන්නේ නෑ නෙමේ. ඉංග්‍රීසියෙන් කියපු නිසා මෙයාට තේරුන්නේ. මේ සුමුදු පඬිත කතා නවත්තලා එනවා යන්න මායක කුස්සියට. වැඩ තියනවා කරන්න. මාමටත් එක්ක ඩිනර් රෙඩි කරනවා. Okay. Onna puta, now you have fallen to the right track. Now you can go ahead. මාම නම් ඉතින් කියයි. Hey? කිව්වට මට තේරෙන එකක් ඈ. ඇත්තටම ලොක්කට තේරෙන්නේ නැද්ද මචං? මේ වගේ මිනිස්සු ඕනවට වඩා කරට ගන්න හොඳ නැහැ කියන එක. නැද්ද මං කියන්නේ? මේකනේ. ඕවා කියන්න ගිහින් අපිව කැපෙන්න පුළුවන්. අනිත් එක ලොක්කගේ යටි තියෙන්නේ මොනවද කියලා මූණ දිහා බලලා කියන්න බෑනේ. ඒකනේ අප්පා වැඩේ. කෝකටත් උඹත් ඇහැ ගහගෙන ඉඳපන් රාජමන්ත්‍රියා මොකාටද එන්න හදන්නේ කියලා. උඹටත් හොඳ වැඩේ මචං. ලොක්කගේ ඉස්සරහා ඕනවට වඩා ඕකව වර්ණනා කරන්න යනවට. මම ඌට කිව්වොත් ඔළුවෙන් හිටගනින් කියලා තරම පිටින් හරි කමන්නේ. ඌ ඔළුවෙන් හිට ගන්නවා කිසි විලි ලැජ්ජාවක් නැතුව. ඒකයි මං ඌ ආරක්ෂා කරන්නේ. ඌට නෙවෙයි. උඹට ඔළුවෙන් හිට ගන්න වෙයි අන්තිමට හොඳේ. පරිස්සම් වෙයන්. අපි තමයි ඡන්දේ නරේන්ද්‍ර සිංහ. ඔය පුටුවට එන්න තමයි දිනන්නේ. ඒ නරේන්ද්‍ර සිංහ මම රාජසිංහ. අපිටයි වැරදුනේ. ඔය බලු සිංහට එන්න කියනවා මෙතනට දැන්. නරේන්ද්‍ර සිංහට. ඕක නරේන්ද්ර සිංහ නෙමෙයි. ඕක බලු සිංහ. ඕකට පුළුවන් නම් දැන් එන්න කියනවා මාත් එක්ක හැප්පෙන්න මෙතන. ඌට හැප්පෙන්න පුළුවන් නම් මාත් එක්ක. ඕක කරන හොරට ඔක්කොම අපි දන්නවා. ත්‍රිභෝෂ බෙදලා සර් හන්දිකි බීගෙන ලොකු සර්ට බයිනවා. ලොකු සර්ට බනිනවා? ඔව් සර්. නියමයි. ලොකු සර්ට බයින එක කොහොමද සර් නියම වෙන්නේ? ඇයි බන් ලොකු සර්ට බැනපු එකකට මං ගැහුවයි කියලා ලොකු සර්ට ආරංචි වුණාම මට ලකුණු එකතු වෙනවනේ. එහෙනම් ඉතින් දෙන්නක ඕකට ඇඩ්‍රස් නැති වෙන්නේ. උඹ ඵලයන් කලුමුතලේ කට්ටියත් එක්ක මේ මතක් කරලා මූණ වහගෙන ඵලයල්ලා. අත් දෙකෙන්ද සර්? අත් දෙකෙන් නෙමෙයි පර රෙද්දකින්. අද දෙන්න ඕකට. නේද මහත්තයා? ගන්නවා කලුවට කෝල් එක. මගුලක් කරනවද මන්? හලෝ කලු. දෙන්න කියාපිය නරේන්ද්‍ර සිංහට එන්න කියාපිය මේවට නරේන්ද්‍ර සිංහ තමයි යකෝ ආවේ මේ මොන වහගෙන ඉන්නේ නරේන්ද්‍ර සිංහ කොට උත්තර දෙන්න ආවේ අඩේ අප්පා තම්සට තේරෙන්නේ නැත මෝඩියෝ ඔය වගේ දෙයක් කරා මේකේ නරක නාම ඉන්නේ ලොකු සර්ට කියලා. මට ඉවසන්න බැරුව ගියාස ලොකු සර්ට බයිනොයි කිව්වම මං ඔයිට කලින් සර්ට මැන්න කියපතුනට ගැහුවනේ සර්. මට බයිනොයි ඉවසන්න පුළුවන්. මට සර්ලට බයිනොයි ඉවසන්න බෑ. විශේෂයෙන් ලොකු සර්ට. ලොකු සර්ට කවුරු හරි එකෙන් බැන්නොත් මට ඕකව කත හැකි. දැන් රාජමන්ත්‍රී තම්සි ස්පිරිතාලට ගිහිල්ලා ඔය ලෙඩාගේ සෝදුක් බලලා ඔය පහර දීමේ වගකීම කාට හරි බාර දෙනවා. එතකොට මගේ නමයි තමුසගේ නමයි දෙකම ඕකෙන් අයින් වෙනවා.
හොඳයි සර්. මම මොකටද සර් මේක වගේ බාරගන්නේ? මම යා ඌට ගැහුවේ. ගැහුවෙන් බනේ මේ වුණාට මේක ඇවිල්ලා කිව්වෙන් බනේ. ඉතින් සර් කිව්වයි ගැහුවයි කියන්නේ දෙකක්නේ. ඉතින් ඒ දෙකම කලේ තමුසෙයි කියලා මේකේ වගකීම බාර ගන්නවාකෝ. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. එතකොට ලොක්කත් බේරෙනවා මාත් බේරෙනවා. සර්ලා බේරෙනවා මං අහුවෙනවා. අනේ සර් මට නම් බෑ. බෑ කිව්වොත් බෑම තමයි. බැරි නම් මොකටද යකෝ මට ඇවිල්ලා කිව්වේ? කිව්වට මොකයකෝ ගැහුවේ? ඈ සර් මං කියන්නම්. අපි මේකට අදාළ නැති තුන්වෙනි පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන වගකීම යට පවරමු. හරි. දැන් මම යනවා සුමනසිරිත් එක්ක ඉස්පිරිතාලෙට මේ ලෙඩාව බලන්න. තමුසේ තුන්වෙනි පාර්ශ්වයක් ලෑස්ති කරගෙන ඉන්නවා මේකේ වගකීම බාර ගන්න. හරිනේ? හරි සර්. ආවමතන මාවල්ලන්. සිරියමේ සාරා. කොහොම හිටපු මිනිහක්ද දෙයනේ. අද මේ මෑතක් උඩට වෙලා ඉන්නේ. මුළු ඇඟටම පිටි මක්කුණා ගාලා වගේ දෙයනේ. මේ ළමයට මෙහෙම අමානුෂික ලෙස පහර දුන්න පාහරීන්ට හොඳක් නම් සිද්ධ වෙන්න නරකයි. ඕකුන්ට හෙන හතම ගහන්න ඕනේ. ඕකුන්ගේ හතර හන්දිය අතපය කැඩෙන්න ඕනේ. ඕකුන්ට නයෙක් පොළොගෙක් හරි දෂ්ට කරන්න ඕනේ. ගාපු එවුන්ට විතරක් නෙමෙයි. මේ ළමයට ගහන්න කියලා කියපු එකාටත් හොඳක් නම් සිද්ධ වෙන්නේ. ඕකටත් හෙන හතම වදින්න ඕනේ. ඕකගෙත් අතපය හතර හන්දි කැඩෙන්න ඕනේ. ඕකටත් නයෙක් පොළොගෙක් හරි දෂ්ට කරන්න ඕනේ. ඒ නවත්ත ගනින්. මේ විහිළු නෙමෙයි. විහිළු නෙමෙයි තමයි. මේ ළමයට කවුරු හරි ගහන්න ඇත්තේ කවුරු හරි පාහරේ ගහන්න කියපු නිසානේ. ඇති. ඇයි හුස්ම ගන්න අමාරුද? සුමනේ දරුවා මොනවද පෙන්නනවා? ඒක තමයි මාත් බැලුවේ. මොකද්ද පුතේ? මොනවද මෙයා පෙන්නන්නේ? අනේ සර් ඔය හිටගෙන ඉන්නේ ඔක්සිජන් පටේ උඩ බං. මගේ මිනිහට හුස්ම ගන්න බැරුවද ඔයගලන්ට යකෝ. අම්මට සිරි බෑගිලා නේද? රජා මගේ සංග බෝධි රජා හිස මට දුන්නේ දෙන්න කියා. රජා මගේ සංග බෝධි රජා හිස මට දුන්නේ දෙන්න කියා. හිස මට දුන්නේ දෙන්න කියා. හිස මට දුන්නේ දෙන්න කියා. රජා මගේ සංග බෝධි රජා හිස මට දුන්නේ දෙන්න කියා. සුමනේ මොකද මම්මේ? ගස්සනිනා හිසදී කහවන්නු ලියන්න? ලබමිමනා. මොකද මේ? බල නාටක නටනවා? කවුද මේ? සර් මේ තුන්වෙනි පාර්ශ්වය. තුන්වෙනි පාර්ශ්වය? ඔව් සර්. මල්ලි. තුන්වෙනි පාර්ශ්වය හැටියට මල්ලි කතා කරන මල්ලි. සර්. ඔව් සර්. මං තමයි තුන්වෙනි පාර්ශ්වය. මං තමයි ඌට ගැහුවේ. මේ සර්ලා කිසිම කෙනෙක් ඒකට සම්බන්ධයක් නෑ. මේක උගේ මගේ තිබිච්ච පරණ කෝන්ටයක්. හරි නේද ලියන මත්තයා? මල්ලි හරි මල්ලි. හරි. හරි අමාරුවෙන් සර් මුවත් හොයාගත්තේ. එකෙක් කැමතුන්නේ මේකේ වාකියුම් බාර ගන්න. මූටත් භාගයක් අනුමත කළාට පස්සේ තමයි වාකියුම් බාරගත්තේ. එතකොට වෙරි හිඳුනාම මූ නෑ කියයිද? අපි ඉතින් මුගේ වෙරි හිඳින නොදීමකෝ. අපි මූට අඩුවෙන් රීලෝඩ් දාමු. ඈලියන්නෝ. මූට පුළුවන් ද බං අර වගේ තරුණයෙකුට ගහන්න? මොකෝ බැරි. මම මේක හදිස්සියේ ගහපු ගහිල්ලක් නෙමෙයි. මේකට ඉතිහාස කතාවක් තියෙනවා. මේ කොල්ල පොඩි කාලේ ගඟට නාන්න යන්නේ අපේ ගේ මිදුල උඩින්. මං දවසක් තල පැදුරක් අපේ මිදුලේ වනලා තිබ්බා. මූ එතන යන ගමන් තල අවුරක් කටේ දාගත්තා. මං ඌට වේවැල් පාරක් ගෙව්වා. ඌ ඒක මතක තියාගෙන ඉඳලා කරදඬු උස්මාතුනට පස්සේ මට ගැහුවා. හරි නේද ඊට මත්තයා? මල්ලි හරි මල්ලි.
ඊට පස්සේ මොකද උනේ කියන්නකෝ. ඊට පස්සේ අපි ඌ එනකම් බගර කළ හිටියා. ඌ බිල්ලා කාටද බැන බැන ආවා. අපි ඔක්කොම එකතෙල්ල පැනලා ඌට ගැහුවා. අපි කිව්වේ කවුද? අපි කියන්නේ මායි සුමනේ මල්ලි කලුම් බුදුලාලිගේ ගෝලෝ ටිකයි. ඒයි බූරුවෝ. වල් බේබත්ත මොනවද බලෝ කියවන්නේ? ගහනත්තට ඇයි මල්ලි මොකක් හරි වැරදි වචනයක් කොල්ලා කටින් පිට වුණා. අපෝනේ ෂෝක් එකට කිව්වා. ඈලින මහත්තයා. කොහෙන්ද තමසරට මේ දිසාපාමොක් ඇතුළතුමා හම්බුනේ? බාරෙක් ගාවේදී. සිරියාමේ සාරානේ. සිරියාමේ සාරා නෙමෙයි. ගහනවා තොට නැගෙවි හද බෝරා වෙන්න. දුවි යන්න මෙතන. මල්ලි වරේ. ගහනත්තට කැස්සොත් ඒ ගහන්න එපා. ලොක්කට රාජමන්ත්‍රියෝ ටිකක් අල්ලලා ගිහිල්ලා වගේ. එතකොට ගජනායකයව තාම ලොක්කට පාවිලා නැද්ද? තාම නෑ. අපේ ඊළඟ කතන්දරේ වෙන්න ඕනේ ඒක. අපි කරන දෙයක් ඉක්මනට කරමු. මොකද දවසක් හරි පරක්කු වෙනවා කියන්නේ ඉතින් සල්ලිනේ. බය වෙන්න එපා. ගජනායකයව එපා කරවීමේ පළමු පියවර අපි හෙටම තියෙනවා. ඇත්තටම මන්ත්‍රී හාමුදුරුවනේ මන්ත්‍රීකමට වඩා ඇමතිකම හොඳද? මිනිස්සුන්ට වැටිපුරම රස්සා දෙන්න පුළුවන් මන්ත්‍රීතුමාට වඩා ඇමතිතුමාට නේද? මිනිස්සුත් වැඩිපුරම සලකන්නේ මන්ත්‍රීතුමාට වඩා ඇමතිතුමාට නේද? වැඩිපුරම ජරාව කන්නේ මන්ත්‍රීතුමාට වඩා ඇමතිතුමා නේද? ඇහුනේ මොකද කිව්වේ? මං කිව්වේ වැඩිපුරම ජරාව කන්නේ. මගෙන් ගුටි කන්න නැතුව පළමුරුව යන්න මෙතනින්. ජරාව කන්නේ. පළයන්න මෙතනින්. මොකෝ රාජා? මේ සුමුදුව ඕන් නැති ප්‍රශ්න අහනොයි. මොනවද සුමුදුව අහන්නේ? ඌමගෙන් අහනවා වැඩිපුරම ජරාව කන්නේ මන්ත්‍රීට වඩා ඇමතිතුමා නේද කියලා. මේ ඇත්තටම මන්ත්‍රීතුමාද ඇමතිතුමාද? ඕ උත්තරයක් දෙක. ඒ කියන්නේ ඇමතිතුමා. ඔබ කේලෙන් නිවැරදිව පිළිතුරු ලබා දුන්නු නිසා ඔබට දෙනවා. ඔබට මන් දෙනවා ඒ කේල්ලේ නෙමේ ෆුට්බෝල් එකට ගැහුවා වගේ උඩින් යන්න. ඵලයන් මෙතනින්. අදම මමව. උඹද? මම නම් අද අපේකේ මන්ත්‍රීතුමාව හම්බෙලාමයි යන්නේ දවස්. හරි හරි. ඔව් ලොක්ක තව ටිකකින් එයි. එන්න ඉක්මන් කරලා එන්න. මේ මොකද මේ? නිකන් තොරන් බලන්න ගිහිල්ලා වගේ. පිළිවෙලකට ඉන්නවා ලොකෝ. දෙන්න ලස්සනට පොලිමක් හදන්න. ඉක්මන් කරන්න. දෙන්න අත්තල්ලගෙන පොලිමේ ඉන්න. පොලිමේ. එතකොට පිළිවෙලයි ලස්සනයි. ඉක්මන් කරන්න. ආන්න එහෙම. විරෝ පට්ටම් ගහගෙන ඉන්න එපා. ලස්සනට hina වෙලා ඉන්න. හොඳේ? ආන්න එහෙම. මතකනේ පොඩි කාලේ ඉස්කෝලේ ගිය කාලේ අධ්‍යාපන චාරිකාවක් විනෝද චාරිකාවක් වන්දනා ගමනක් එහෙම යනකොට දෙන්න ලස්සනට අත්තල්ලාගෙන ගියා මතකයි නේද? මතකයි. දෙන්න ලස්සනට අත්තල්ලාගෙන අන්න එහෙම. මතකනේ ග්‍රහලෝකාගාරේ සම්මන්ත්‍රණ ශාලාව කටුගේ සත්වත් එහෙම බලන්න ගියා මතකද? එව්ව කොහේ මතක තියෙන්නද? ඊරේ අත්තල්ලාගෙන හිටපු එකව අද උදේ අමතක වෙනකොට. ලස්සනට අත්තල්ලාගෙන පොලිමේ ඉන්න. චිකේ. කවුද? ඇයි මොකද නංගි? මෙයා මගේ අත මිරිකුවා. ඔය් කැත වැඩ කරන්න එපා. ඔය් ලැජ්ජ නැද්ද? තමුසරත් ගෙදර අක්කලා නංගිලා ඉන්නවනේ. නෑ. මට ඉන්නේ අයියලා මල්ලිලා. අයියලා 3 දෙනයි, මල්ලිලා 4 දෙනයි. ඒමයි කියලා ඔය් ගෑනු ළමයිගේ අත මිරිකන එක ලැජ්ජ නැද්ද? හිතලා මිරිකුවේ නෑ. ඉබේ මිරිකුණා. ඉබේ මිරිකුණා. හේයි. මෙයාගේ බොඩි පාර්ට්ස් වැඩ කරන්නේ ඔට්ටෝ. පල් වැඩ කරන්න එපා මහත්තයා. ඇත්තමයි මං හිතලා මිරිකුවේ නෑ. මට තියෙන ප්‍රශ්න මතක් කෙනෙකුට අත ඉබේ මිරිකුණා. මම ප්‍රශ්න වලින් මිරිකෙන මිනිහෙක්. ඔය තමුසේ ප්‍රශ්න වලින් මිරිකෙනවයි කියලා මෙහෙම අහිංසක යුවතියකගේ අත මිරිකන එක හරිද? තමුසේගේ මොනවා හරි මිරික ගන්නවකෝ. ඇත්තමයි මට දැන් මිරික ගන්න හිතලා තියෙන්නේ මගේ බෙල්ල.
තමස යනවා පස්සට උදේ පහන්තරම තමස වගේ කෙනෙක් මන්ත්‍රීතුමාගේ මූණට මුලිච්ච වුණොත් මට කිලි නොච්චි තමයි යන්න වෙන්නේ. අනේ මෙයාව යවන්නකෝ. කවුරු හරි මෙයාව යවන්නකෝ. යනවකෝ පස්සට යනවකෝ. කිව්වම අහලා ඉතින් යනවකෝයි. පස්සට. අත සිදුනද? කොවලන්න අයියට අත දෙන්න. එල කිරි මරු කිව්ව හැටිය දුන්නා. අත දුන්නට කමක් නෑ. ඔය විදියට හිත දෙන්න යන්න එපා හොඳේ. නංගියයි මන්ත්‍රීතුමාව හම්බෙන්න ආවේ. මොනවද නගාට තියෙන ප්‍රශ්න? මට ප්‍රශ්න නෑ අනේ. මං ආවේ මන්ත්‍රීතුමාට හායි කියලා. එල කිරි මරු. එහෙනම් නංගි පොලිමේ ඉස්සරහින් ඉන්න. එහෙමනම් මන්ත්‍රීතුමාට හායි කියන්න ආපු අය තව ඉන්නවද? ඒ අය ඉස්සරහට එන්න. ප්‍රශ්න තියෙන අය පස්සට යන්න. ප්‍රශ්න පස්සට. හායි ඉස්සරහට ප්‍රශ්න පස්සට. හායි ඉස්සරහට ප්‍රශ්න පස්සට. හායි ඉස්සරහට ප්‍රශ්න පස්සට. හායි ඉස්සරහට ප්‍රශ්න පස්සට. වාඩි වෙන්නකෝ. මේ නංගි සහනයක් බලාපොරොත්තුෙන් කොනේ දාවේ? අනේ ඔවුලේන මහත්තයෝ. මොකද්ද නංගිට දෙන අසහනේ? ඇත්තම කියනවා නම් ලේන මහත්තයෝ මගේ මිනිහ නැති වෙච්ච දවසේ ඉඳලා අර දරුවෝ තුන් දෙනාත් හදාගෙන හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මිනිහ ඇති වෙලා කොච්චර කල් වෙනවද? දැන් අවුරුදු 8ක් වෙනවා. එතකොට දරුවන්ගේ වයස එහෙම? ලොකු දුවට අවුරුදු 12යි. මධ්‍යමයට 10යි. බාලයට අවුරුදු 2යි. ඈ? බාලට කීයද කිව්වේ? තාම අවුරුදු 2යි මහත්තයෝ. මිනිහා මැරලා අවුරුදු 8ක් වෙනව කොනේද? හරියට මටයි. එහෙමනම් ඉතින් බාලට අවුරුද්දක් වෙන්න බෑනේ. මොකෝ බැරි? බාලයට හරියටම අවුරුදු 2යි. එහෙම වෙන්න බෑනේ නංගී. මොකෝ මහත්තයෝ බැරි? ඔය ඉතින් වෙලා තියෙන්නේ. දැන් නංගියේ මිනිහා මීට අවුරුදු 8කට කලින් මලා නම් බාලයට අවුරුද්දක් වෙන්න බෑනේ. ලියන මහත්තයා බෑකුවට ඉතින් මේ වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ බං. මොකෝ බැරි? ඒකට මිනිහා මැරලානේ බං. මිනිහා මැරලා වුණාට මම මැරලා නෑනේ බං. කාලවරෙන් මඩුමාළු කිව්වලු. ඒකත් ඇත්තනේ. හරි. දැන් ඔය විස්තරේ මන්ත්‍රීතුමාට පැහැදිලි කරලා කිව්වහම මන්ත්‍රීතුමා සහනයක් ලබා නොදී ඉන්න එකක් නෑ. පොලිමේ ඉන්න ඕනේ නෑ. මන්ත්‍රීතුමා ආවම මං ඇතුළට එක්කන් යන්නම්. හැබැයි නංගියේ මේවා ඉතින් මුදල් බලාගෙන කරන දේවල් නෙමෙයි. ලියන මහත්තයාට ඉතින් ඕනම වෙලාවක අපේ ගේ දොර ඇරලා. සිරියමේ සාරා. සබහින් බලාගෙන හිටියේ. එන්න සර්. හොඳයි. I can. කිව්වා. දැන් ඔය මොකද්ද කරන්න යන වැදගත් කාරණාව? මේකයි සර් වැඩේ. ලබන මාසේ පළවෙනිදට ලොකු සර්ගේ උපන්දිනේ හෙදිලා තියෙනවා. නෑ යකෝ සුබ පතන්න එපාය. නෑ සර් අද නෙමෙයි ලබන මාසේ පළවෙනිදා. ඉතින් අපි කල්පනා කළේ ඒ වෙනුවෙන් ලොකු සර්ගේ හිත සතුට වෙන යමක් කරමු කියලා. කරමු. මරු টොප්. මොකද්ද අපි කරන්නේ? මෙහෙමයි සර්. අපි ලොකු සර්ගේ සියලු ග්‍රහපල දුරු වෙන්න කියලා හිතාගෙන අපි හරකෙක් නිදස් කරමු. එල. ඔව් සර්. එල හරකෙක් තමයි. නෑ මං කිව්වේ වැඩේ එල කියලා. නියමයි. දැන් කවුදෝකට වියදම් කරන්නේ? වෙන කවුද ඉතින්? අපේ ව්‍යාපාරික ප්‍රජාව තමයි. ඒ කිව්වේ? ඒ කිව්වේ අපේ කළු මුදලාලිය ඇතුළු අනිත් මුදලාල්ලා තමයි. සර්ගේ ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ සේරම අපි බලා ගන්නවා. සර්ට තියෙන්නේ ඉතින් ඇමති කෙනෙක් වුණාට පස්සේ අපි ගැන බලාගන්න. එච්චරයි. එව්වා හරි කළුවෝ.
උඹල ගැන බලන්න නැතුව මං වෙන කවුරු ගැන බලන්නද? මගේ සුදු කළුවා. මම නම් ඕවට හැටි කැමැත්තක් නෑ රාජමන්ත්‍රී. ඒ වුණාට මරණයට කැපවෙච්ච හරකෙක් නිදහස් කරන එක නම් හොඳයි. ඉතින් ඒකට ඉතින් මගේ උපන්දිනේම වෙන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ ඒක කරන්න පින්කමක්. එහෙම නෙමෙයි සර්. සර්ගේ තියෙන අපල උපද්‍රව දූරීම් භූත වෙලා යන්නයි කියලා. සර්ගේ උපන්දිනේ දවසේම මේක කළොත් තමා සර් හොඳ. මොනවද අයිසේ මට තියෙන අපල? එහෙම කියන්න එපා සර්. සර් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන කාලයක් තමයි සර් මේක. විශේෂයෙන්ම සර් ළඟින් ඉන්න අයගෙන් තමයි සර් ගොඩාක්ම පරිස්සම් වෙන්න ඕනේ. ළඟින් ඉන්න අයගෙන් කිව්වේ? අනේ මන් දන්නේ නැහැ සර්. ඕක කේලම් වලට යනවා සර්. ඒක ඕනේ නැහැ සර්. මන් නොකිය ඉන්න. නෑ කියනවා. මොකද්ද කියන්න ආවේ? කවුද ඔය ළඟින් ඉන්න අය කිව්වේ? සර් ළඟින් ඉන්න අය කරන කියන දේවල් තමයි සර්ට නපුරට හිටින්නේ. එක්ක ඔන්න ඔහෙ ඕනේ නැහැ සර්. නෑ කියනවා. කවුද ඔය ළඟින් ඉන්න අය? කජනායක ඇමතිතුමා. එක්ක ඕනේ නැහැ සර්. මේවා කේලම් වලට යනවා. කේලම් වලට ගියාට කමක් නෑ. මං කේලම් අහනවා. කමස බය නැතුව කියනවා. කජනායක මොනවද මං කියන්නේ? සර්ට හිතවත් වගේ පෙන්නගෙන හිටියට සර් නැති තැන අපිත් එක්ක කියන කතා මට නම් අදහන්නවත් බෑ සර්. තටමන් නැතුව කියනවකෝ. එන්නකෝ. සමාවෙන්න සර්. අනේ සමාවෙන්න. ඔන්න සර් දවසක් මම ඔන්න සර් එතකොටම දේවානම් පියතිස්ස රජතුමා දුන්නයි ඊතලෙයි අරගෙන මුවා පස්සේ පන්නන්න පටන් ගත්තා. මුවාදුවනවා තිස්ස පන්නනවා. මුවාදුවනවා තිස්ස පන්නනවා. ඔන්න සර් එතකොටම මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට පිරිසත් එක්ක වැඩම කළා. පස්සේ රාජමන්ත්‍රී ලොකු සර්ට ලංකාවට බුද්ධාගම ගෙනාපු කතාව කියා දෙනවද? අපි මේ පොසොන් එකට නාට්‍යයක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒකේ විස්තර ටිකක් ලොකු සර්ට කිව්වා. සර් මුවාට ගන්න ඉන්නේ සුමනසිරි. කොටයි ඉන්නේ තිස්සට ගන්න ඉන්නේ ලියන මහත්තයාව සර්. දිගයි ඉන්නේ උසයි ඉන්නේ. පොසොන් පෝය පහුණානේ අයිසේ. මෙන්න එක පොසොන් එකක් පහුණා කියලා ඊළඟ අවුරුද්දේ පොසොන් ඇවිල්ලා ඉන්නේ නෑ සර්. ඊට කලින් වෙසක් එනවනේ. වෙසක් එකට කරන නාට්‍ය ගැන මං සර්ට කියලා ඉවරයි. ඒක අංගුලිමාල දමනය නේද ලොකු සර්? බුදුහාමුදුරුවෝ අංගුලිමාලලා නාලාගිරිලා අලව්‍ය කාලා දමනය කළා නම් සර්ට බැරි නෑ සර්. එහෙනම් බුදු සර් මං ගිහිල්ලා එන්නම්. එහෙමනම් සර්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි. ඒකත් හරි. හොඳම වේලුව කිසිම දැනක නෑ. යනවා. හොඳුරුව නැති තැනක් නෑ. සදහැවත් පින්වතුනි, අදට යෙදී තිබෙන අපේ ශ්‍රීමත් නරේන්ද්‍ර මරණයට නියම වුණු ගවයෙකු නිදහස් කරනවා කියලා කියන්නේ පින්වතුනි මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුම් වූ මහා පින්කමක්. නිදහස් කලාට පස්සේ මූ අපිට අනේද කියලා. නිදහස් කරන්නම් වාලේ නිදහස් කරන්න නරකයි මල්ලි. දැන් මල්ලි മന്ത്രിතුමාගේ කොහාටද ඔය හරක ඇල්ලලා තියෙන්නේ? മന്ത്രിතුමාගේ කොහාටද? മന്ത്രിතුමාට කොහාලා කොහෙන්ද ඔයි අනින්න? මන් දන්නවා මල්ලි മന്ത്രിතුමාට කොහාලා නැහැ ඉන්නේ කොකාලා කියලා. මං ඇහුවේ ඒක නෙමෙයි. අම්පාර නෙමෙයි මඩ කලපුවත් පෙනේ.
ඵලයන් මෙතනින්. මගේ මැරුණුකා. අම්මේ. මම නෑ කියන්න. අනේ මගේ නොකැලල් පස්සටමනේ මූ මැහුම් දාන්න ඇන්නේ. හෙලෝ. මම නරේන්ද්‍ර සිංහ කතා කරන්නේ. රාජා මේ රාජා ලොකුසේ කතා කරන්නේ. මේ ගනින් බං. මේ ගන්න. අනේ සර් බලන්නකෝ වෙච්ච වැඩේ. වදින්න ගිය දේවාලේ ඊයේ කඩම් වැටිලා ගය වැටිච්ච විදියට ගොඩ යන සර්. තවසේ ගහකනුත් වැටුණාද? නෑ සර් මං ඒක නිකන් කිව්වේ. ගය වැටුන්නේ නෑ. ඒ උනට ගොඩ යන්න සර්. කොහෙටද ගොනා යන්නේ? අහුන්නේ. කොහෙටද ගොනා යන්නේ? මඩ කලපුවට සර්. පස්සට. හරි. දැන් දුක් වෙන්නේ නැතුව ඉන්නවා. ඔය තුවාලේ හොඳ කරගෙන ඉක්මනට එනවා මාව හම්බ වෙන්න. හොඳයි සර්. එහෙනම් සර්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි අපේ ආගනින් බන්න. වැඩේ හරි පුතා. ලොකු සර්ට පුතා ගැන හැඟීමක් ඇති වෙලයි තියෙන්නේ. ඒකනේ කෝල් කළේ. අනේ එතුමට හැඟීමක් ඇති වෙනවනම් මට හරගෙන් නෙමෙයි ඇනකොන්ඩේ පස්සට එන්න ප්‍රශ්නයක් නෑ. ආපෝ ඇනකොන්ඩෙක්කේ මැන්න නම් පාස්ස මේ විදිහට බේරගන්න හම්බෙන්නේ. සුබුදු ඵලයා. සුබුදු කටපියාගෙන ඉන්න ඔහොම. මේ කොච්චර වුණත් රාජා මරණයට නියම කරපු ගවයෙක් නිදහස් කරන එකේ උසස් ප්‍රතිඵල තියෙනවා. තියෙනවා. ප්‍රතිඵල තියෙනවා. හැබැයි පස්සක් නෑ වගේ දැනෙනවා. හිරි වැටිලා. වැඩේ හරියට කෙරුණනේ. ආයාලා දෙන්න ඕන හැම යකෙකුටම දොල්ල පෙදින ටික දුන්නා. එහෙමනම් දැන් තොයිලි පටන් අරන් ඇති. මොනවද ඇසි මේ වෙන්නේ? මොනවද මේ පත්‍රවල තියෙන්නේ? තමසේ මේ වගේට හොයලා බලන්නේ නැද්ද? මම හොයලා බලනවා සර්. මටත් හිතාගන්න බෑ මේව කොහොමද වෙන්නේ කියලා. තමසේට හිතාගන්න බෑ. තමසේ මුකුත් දන්නේ නැහැ. ඒ කියන්නේ අමාත්‍යංශයට අදාළ ආයතනවල සිද්ධ වෙන්නේ මොනවද කියලා තමසේ මුකුත් දන්නේ නැහැ. සර් මේක කාගේ හරි කුමන්ත්‍රණයක්. අනේ නිකයි යනවා යන්න. තමසේ බබානේ තමසේට හොරෙන් කුමන්ත්‍රණ කරන්න. වෙන කාගේවත් නෙවෙයි. මේවා තමුසෙලගේම කුමන්ත්‍රණ. තමුසෙලාට ඕන කරන්නේ මාව වට්ටන්න. මේව ගියොත් මට තමුන් ගැන තීරණයක් ගන්න සිද්ධ වෙනවා. Now get out. iPhone ගජේ මොකෝ නිකන් අවුලකින් වගේ ලොක්ක වෙන්නද කතා කරපන්කෝ මචං ලොක්කගේ මූඩ් එක අප්සෙට්ද ෂුවර් එකටම අප්සෙට් ඇති නැත්තම් බොහොම කතා නොකර ඉන්නේ නෑ ආපෝ අද නම් යන්න හොඳ නෑ ලොක්කව හම්බෙන්න වෙන දවසක යනවා මේ කාලකන්‍ය උදේම ගිහින් ලොක්කගේ මූඩ් එක කාලාද කොහෙද? ෂා අපරාධේ. මූට කලින් මට යන්න තිබ්බේ. පණ්ඩිත හාමුදුරුවෝ හදලා දීපු සුබ නැකතට එළියට බෑලා ඇවිල්ලා මට වැඩේ වැරදුනා. අනිත් දවසේ නෝ රාහු කාලේ. මොකද වෙන්නේ කියලා බලන්න. At least one of the projects are not approved. Is it conspiracy? Who is it? Rajamantri.
එක්ස්කියුස් මී සර්. ඔතනින් තියලා ඵලයන්. මොනවද සර්? ඔබ මොනවද ගෙනාවයි කිව්ව නේද? පස්සේ බොන්න. ඔතනින් තියලා ඵලයන්. බීමක් නෙමෙයි. මං කිව්වේ සර් එක්ස්කියුස් මී කියලා. ඇයි ඒ? ඇයි ඒ කියන්නේ තුවාලට බෙහෙත් කරන්න දොස්තර නෝනා කෙනෙක්ව එක්කන් ආවා. ඇතුළට එන්න කියන්නද සර්? දොස්තර නෝනා කෙනෙක්? ඔව්. උඹට පිස්සුද? යකෝ නෝනා කෙනෙකුට පෙන්වන්න පුළුවන්ද පස්ස? පස්ස නෙමෙයිනේ තුවාලේනේ පෙන්වන්නේ. ඉතින් බං තුවාලේ තියන්නේ පස්සේනේ. ලැජ්ජයිනේ. දොස්තර මහත්තයෙක් එක්කම ලැජ්ජ වෙන්න එපා. දැන් වේලිලානේ ඇත්තේ. පස්සද? නෑ තුවාලේ. එන්න ඩොක්ටර්. කම්. අම්මා. හරි. සර් ඩොක්ටර් ආවා. අන්න ඩොක්ටර් ඇවිල්ලා. සුමුදු උඹට කවුද ඔය පඬිත වැඩ කරන්න කිව්වේ? කවුද පඬිත වැඩ කළේ? ඩොක්ටර් ආවා බේත් දාන්න. මං ඩොක්ටර් ඇතුළට එක්ක ආවා. ඇත්තද? එහෙනම් ඔබ දොට්ට බහින් ලෑස්ති වෙලා හිටා. දොස්තර නෝනා යන්න. බෙහෙත් දාන්න ඕනේ නැහැ. තුවාලේ සනීපයි ඈ. බරු. බකට වහපන්. උඹේ තුවාලේ මගේ තුවාලේ. දොස්තර නෝනා යන්න. මේ තුවාලේ සනීපයි. නෝනා වෙන තුවාලයක් හොයාගන්න. ඔය ඕන තරම් වෙන තුවාල තියෙනවා. රාජා. මොකද්ද මේ නටන පිස්සුව? පිස්සු නටන්නේ මමද? උඹලානේ. අපි දේශපාලනය කළාට ලැජ්ජ බයට හැදිච්චෙව්. මේ සුමනසිරි මං කියන දේ අහපන්. මේ දොස්තර නෝනා යවලා මහත්තයෙක්ව එක්කන් එනවා. එක්ස්කියුස් මී සර් මේ දොස්තර නෝනාගේම මහත්තයව එක්කන් එන්නද? එයා දොස්තර මහත්තයෙක්ද? එයා ටේලර් කෙනෙක්. දොස්තර මහත්තයෙක් එක්කන් නිකන් තුවාලේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. මෙයා මේ පොඩි ළමෙක් වෙන්න හදනවානේ. සිකාර නටනවා. සුමනසිරි සුමුදු අල්ල ගන්නවා. ඒ මාවුනේ මේ පොඩස්තු මෙන්න මේ මන්ත්‍රීතුමා අල්ල ගන්නවා. එකෙක් වෙන්න එපා. මං කෑ ගහනවා. මේ කෑ ගැහුවට කමන්නේ මමයි කියන්නේ අල්ල ගන්නවා. හොරකන්නට වඩා අප්පන් වෙනවා මාව ලොක්කු කරගත්තොත්. මට බලහත්කාරකම් කරනවා. අයියෝ තුවාලේ ඉවරයි. ලොක්කට මචං ගජනායකයත් එක්ක යකා නැගලා ඉන්නේ. එක පාරටම මොකද එහෙම වෙන්න හේතුව? ඇයි මචං? අමාත්‍යාංශයේත් පහුගිය දවස්වල එක ප්‍රශ්නනේ. මාධ්‍යවලුත් මාර විදිහට ඇද්දානේ. ආරංචි හැටියට අමාත්‍යාංශයත් මිනිහගෙන් අයින් කරන සයිස් එකලු තියෙන්නේ. එක අතකට මචං ගජනායකයටත් හොඳ වැඩේ. කොහොමද පහුගිය දවස්වල ලොක්කා එක්ක සෙට් වෙලා ඉන්නකොට මහ වංශෙන් කුංච නාද දාගෙන හිටියේ. දැන් කොහොමද මචං චූලවංශෙන් ඉන්නකොට? ඔන්න මල්ලි මේවා කාටකටත් හොඳ පාඩම්. ගජනායකයා කොහොමද හිටියේ? ඕවට තමයි කියන්නේ ඕනවට වඩා පිම්බෙන්න ඉදිවෙන්න හොඳ නෑ කියලා. කොයි වෙලාවෙ හරි පුපුරනවා. ඒ වුණාට පව් ලියන මාත්‍යා. මොකද මං පව්? ඇමති කෙනෙක් හැටියට අවුරුදු ගණනාවක් ඉඳලා එකපාරටම අමාත්‍යංශයෙන් අයින් කළාම කොහමද අප්පා මිනිස්සුන්ට මූණ දෙන්නේ? ඇයි ඒගොල්ලෝ උපදිනකොටම ඇමතුරු වෙලාද උපන්නේ? අනේ නිකන් ඵලයන් බයි යන්න. ඒගොල්ලන්ව മന്ത്രിවරු ඇමතිවරු කළේ අපි. අපට පුළුවන් ඕන වෙලාවක ඒගොල්ලන්ව ඒවයි යවන්න. ඕකට තමයි කියන්නේ ජනතා පරමාධිපත්‍ය කියලා. වෙන්නේ නැති. ඒ වුණාට ලියන මහත්තයා අපිට ඒගොල්ලෝ අයින් කරන්න පුළුවන් කිව්වට අපිට බෑනේ. ඒකනේ ඔය කියන්නේ. අපිට එහෙම පුළුවන් කියලා කිව්වට අපි එහෙම පුළුවන් කියලා හිතාගෙන හිටියට අපිට බෑනේ ඔය. මොනවස? ඇමතිකම මේ අපේ රාජමන්ත්‍රීට? අනේ මන් දන්නේ නැහැ සර්ට මේකට කොහොම ස්තුති කරන්නද කියලා. අනේ ඇත්තමයි සර්. රාජට මේක කිව්වම සන්තෝෂෙට රාජගේ පපුව පැලිලා මැරෙයි සර්. සර් අපේ රාජා හරි ආසාවෙන් හිටියේ කවදා හරි දවසක ඇමති කෙනෙක් වෙන්න සර්. මේ සර් පොඩ්ඩක්වත් බය වෙන්න එපා සර්. අපේ රාජා හරි දක්ෂයි. හරි අවංකයි. ඒ සේරටම වැඩිය සර්. සර්ට පණ වගේ ආදරෙයි සර්.
What shall we do now? Don't worry. I'll take care of it. සැපත ලැබීදෝ මන්දා නිලතල දරනා හද තුල තෘෂ්ණා නිබඳව උපදින සුමුදු මොකද මේ පිස්සුද මෙන්න මෙහාට එනවා නැගලා බොරුට කෑ ගහන්නේ මොකද බූරුව වෙලා තියෙන්නේ මේ ඉන්නේ උකුන් අයියා අනේ මේ ඉන්නේ උකුන් අයියා කිසි කරදරයක් නැතුව පන පිටින්ම මෝ හීනයක් දැකලාද කොහෙද අනේ ඒක හීනයක්ද මං හිතුවේ ඇත්තක්මයි කියලා සුමුදු මොකද දැක්ක හීනේ මං දැක්කා මන්ත්‍රී හාමුදුරුවන්ට ඇමතිකම ලැබිලා අමාත්‍යාංශයට යන්න යනකොටම කවුදෝ වෙඩි තියනවා උඹටද මට වෙඩි තියන්න මොන මගුලටද මන් ද ඇමතිකම් ගන්න ගියේ උඹට නෙමෙයි නම් වෙඩි තියපේ කාටද උඹට තෝ විතරක් කියන මූසල කතා පන්සලේ රන් බුදිය ගනි මේ ආයෙ බුදිය ගන්න වෙලාවක් නෑ දැන් එළිය වැටෙන්න ළඟයි සුමුදු එනවා යන්න මට උදව් කරන්න කුස්සියට මට කිරිබත් ටිකක් හදාගන්න තියෙනවා මේ රාජා ඔයත් ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න අපි නැකතට එළියට බහින්නත් ඕනේනේ එනවා තව තත්පර 3යි 2යි 1යි එන්න ගරු ඇමතුමා ඇයි අපිත් සර් එක එන්න කියලා හැදුවේ
කොහෙද? අමාත්‍යන්සට. මොකටද? මොකටද කියලා අහන්නේ? අපිට තු කොහමද? එකෙක් එන්න එපා. පැත්ත පලාත එන්න එපා. තමුන්නාන්සේලාගේ රාජකාරිය ඉෂ්ට කළානේ. දැන් මට මගේ පාඩුවේ මගේ ඒ රාජකාරිය කරන්න ඉඩ දෙනවල. දැන් මං මන්ත්‍රී රාජමන්ත්‍රී නෙමෙයි. ඇමති රාජමන්ත්‍රී. මට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. සුබදෝ ගෙට ගිහින් දොර වහගනින්. යන් ඒ කම් මාමා